はい、皆さん、こんばんは。අපිට චුට්ටක් කිමුනේ. එක්කෙනයිනේ ජොයින් වෙලා තියෙන අද සතියේ දවසක් හින්දා සඳුදා හින්දා සමහර විට ළමයි අඩු වෙයි. අපි බලමු. අඩු වුණත් එක්කෙනෙක් හිටියත් ක්ලාස් එක කරනවා. ඔය ජොයින් වෙලා ඉන්න ළමෙක් ඉන්නා නේද? එයා ඉන්න ගමන් මට පොඩ්ඩක් කියන්න මේ මැසේජ් එකක් හරි දාන්න මාව ඇහෙනව නේද හොඳට? අවුලක් නැතුව ඇහෙනවනේ කැඩි කැඩි ඇහෙන්නේ නැහනේ. එහෙම අවුලක් නැහනේ. නෑ නෑ සෙන්ස හොඳට ඇහෙනවා. හරි. හරි. කට්ටිය ජොයින් වෙයි. අපි පටන් ගමුනේ. මම සාමාන්‍යයෙන් මේ එක්ස්ට්‍රීම් පීරියඩ් ක්ලාස් එක මේ වෙලාවට පටන් ගන්නවා. මොකද චූටි කාලෙකින් අපි මේක කරන්න ඕනනේ. ඒක නිසා බලාගෙන ඉන්න ටයිම් එකක් නැහැ අපිට. ඒක නිසා මම එක ළමයෙක් හිටියත් දැන් දෙන්න තුන් දෙනා ජොයින් වෙනවානේ. මේ ක්ලාස් එක පටන් ගන්නවා. හරි වෙලාවට ඔන් ටයිම් පටන් ගන්නවා. නැත්තම් මේක අපිට ඉවර කරගන්න බැරි වෙන හින්දා. හරි. අපි එහෙනම් පටන් ගමු. ළමයි එතකොට අද අපේ N4 ස්පීඩ් කෝස් එකේ දෙවැනි දවස. ඔයාලට දවස් දෙකක් ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණා. එතකොට අද තමයි දෙවැනි දවස. එතකොට මම ක්ලාස් ෆීස් ගෙවන එක සම්බන්ධව ඒක කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව අද ක්ලාස් එකෙන් පස්සේ ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දානවා. ඔයාලව අලුත් ගෲප් එකකට ඊට පස්සේ ඇඩ් කරනවා. ඒ සම්බන්ධ විස්තර අද මම මේ ක්ලාස් එක කරනාට පස්සේ ඔයාලට ගෲප් එකට දාන්නම්. හරි. අපි යමු ළමයි එහෙනම්. අද මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. අද ළමයි අපි 26 වෙනි පාඩම. ඒ කියන්නේ N4 වල පළවෙනි පාඩම. N4 මට්ටමේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරනවා. බලමු එහෙනම් අපිට මුලින්ම අද කතා කරන්න තියෙන්නේ ඔයාලා දන්න හැමදාම අපි ක්ලාස් එක පටන් ගන්න කලින් ඩේලි ක්විස් ටිකක් කතා කරනවානේ. ප්‍රශ්න 10ක් කතා කරනවා. අද තියෙන්නේ මුලින්ම එතකොට ප්‍රශ්න 10 කතා කරන්න. ඊට පස්සේ තමයි අපි දවසේ පාඩමනේ. අද දවසේ පාඩම 26 වෙනි. එහෙමත් නැත්නම් N4 මට්ටමේ පළවෙනි පාඩම කතා කරනවා. ප්‍රශ්න 10 කතා කරලා ඉවරුණාට පස්සේ. හරි. එහෙනම් විනාඩි 10ක් තියෙනවා. මෙතන ප්‍රශ්න 4ක් තියෙනවා ළමයි. මේ පිටුවේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. විනාඩි 10ක් තියෙනවා ප්‍රශ්න 10 කරමු. විනාඩි 4ක් ගියාට පස්සේ මම ඊළඟ ස්ලයිඩ් එකට දානවා. එක ප්‍රශ්නයකට එක විනාඩියයි තියෙන්නේ. හරි. එහෙනම් මුලින්ම මේ ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. හරි. විනාඩි 4කින් මම ස්ලයිඩ් එක මාරු කරනවා. දැන් පටන් ගන්න.
හරි ළමයි විනාඩි 4ක් ගියා. මම ඊළඟ ස්ලයිඩ් එකට මාරු කරනවා. කාට හරි කෙනෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් මගේ අරුණොත් අවසානයේ මම අහනකොට කියන්න. එතකොට මම මේ ප්‍රශ්නේ දාන්නම්. හරි. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා ළමයි. මේක එක ප්‍රශ්නයක්, මේක එක ප්‍රශ්නයක්. හරි. කරන්න විනාඩි දෙකක් දෙනවා. හරි. ළමයි මම ඊළඟ ස්ලයිඩ් එකට දානවා. හරි. මෙතනත් ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ පැත්තේ එකකුයි, මේ පැත්තේ එකකුයි. මෙතන ඉන්නවද ළමයි මේ WhatsApp එකේ ආයු කියලා නම දාලා තියෙන ළමයා? සෙන්සේ මා. මට මේ උගතේ ඔයාගේ නම පොඩ්ඩක් දාන්න හොඳේ. හා සෙන්සේ. මම ගෲප් එකට ඇඩ් කරන්නම් මේ ඔයාගේ නම පොඩ්ඩක් දාන්න. දැන් දාන්න ඕනි සෙන්සේ. නෑ ඔයා හිමීට දාන්න ක්ලාස් එකෙන් පස්සේ. හරි සෙන්සේ. හරි. හරි. මම ඊළඟ ස්ලයිඩ් එකට දානවා ළමයි. ලොකු වෙලාවක් ගන්න එපා ළමයි. මොකද ඔයාලා එක්සෑම් එකක් ફોකස් කරලා මේවට ටක් ටක් ගාලා කියවලා උත්තර ලියන්න බලන්න. ටයිම් එකට කරගන්න පුළුවන් එතකොට. හරි. මෙතනත් ප්‍රශ්න දෙකක් තියෙනවා. මෙතන එකකුයි මෙන්න මෙතන එකකුයි.
හරි. විනාඩි දෙකක් දෙන්නම්. ලියන්න. දැන් 3:12 වෙලාව 3 කාලට අපි මේ ටික සාකච්ඡා කරමු. හරි ළමයි විනාඩි 2 ඉවරයි. දැන් මට කියන්න ඔයාලට මොකක් හරි මග ඇරිච්ච ප්‍රශ්නයක් තියනවද? ලියා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න මොන හරි තියනවද? නැත්නම් අපි සාකච්ඡා කරමුද? ලියා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න මොකුත් නැතුව ඇතිනේ. උත්තර ලියන්න නැති කියලා හිතනවා මම හැම එකටම. එහෙනම් අපි සාකච්ඡා කරමු. හරි. පොඩ්ඩක් ඉන්න ළමයි මෙන්න මේක අයින් කරන්න ඕන. ඔව්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තිබිච්ච එක පේන්නේ නැතුව ගියානේ ළමයි වලට. මොකද පොඩ්ඩක් ඉන්න. හරි. ළමයි ඇහෙනව නේද ඔයාලට මාව? ඇහෙනවා සෙන්සර්. හරි. එහෙනම් පටන් ගමු. මේක සාකච්ඡා කරන්න. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නෙට මොකද්ද ළමයි ඔයාලා ගහපු උත්තරේ? කියමු බලන්න. කාට හරි පුළුවන් ද කියවන්න? උත්තරේ මොකක්ද කියලා කියන්න? හයි කවුරු හරි කිව්වා දේ කියලා නේද කිව්වේ? හයි. ඔව් දේ තමයි උත්තරේනේ. අපි බලමු. කොහොමද වෙන්නේ කියලා. බලන්න ළමයි. කුරොයි පෙන් හිස්තැනක් කයිතෙ කුදසයි නේ. කයිතෙ කුදසයි. කළු පෑන මෙතන සාමාන්‍ය අදහස එන්නේ අපිට නිකන් තේරෙනවා කියනකොට කළු පෑනකින් කරුණා කරලා ලියන්න කියන අයිඩියා එක තමයි එන්නේ. කළු පෑනකින් ලියන්න නේ. ඒක තමයි කියන්නේ. එතකොට කළු පෑනකින් කිසියම් වස්තුවකින් එහෙමත් නැත්නම් කිසියම් භාණ්ඩයකින් මොන හරි කරන්න කියලා කියනකොට අපි එතන පාවිච්චි කරන්නේ ළමයි දේ නිපාතය. දේ. හරිද? මොකක් හරි භාණ්ඩයකින් මොකක් හරි දෙයක් කරන්න කියලා කියදී
භාණ්ඩයකින් කියන එකට අපි දේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට කුරොයි පෙන්දේ කයිතෙ කුදසයි නේ. කුරොයි පෙන්දේ කයිතෙ කුදසයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මම මේක ගන්නම් දෙක කියලා. මේකට මොකක්ද ළමයි එන උත්තරේ? කංජි සම්බන්ධ ප්‍රශ්නයක්. දෙක. හයි දෙක. මේක තමයි ළමයි කයිෂයින් කියලා කියන කංජිය. කයිෂයින්. මේක නෙමෙයි හොඳ. මේ ශකයි කියලා තියෙන්නේ. කංජි දෙක අනිත් පැත්ත. එතකොට කයිෂයින් කියන කංජිය මෙන්න මේක. කයිෂයින්. අනහිතෝවා කයිෂයින් දෙක. ඊළඟට 3. මේකට මොකද ළමයි උත්තරේ? එක. තෝ හරි බලන්න. තනක සන්වා ඉංගිරිසි ජින් හිස්තැනක් කෙක්කොන් ශිමස්තා. නේ විවාහ වුණා. තනක සන් ඉංග්‍රීසි ජාතිකයෙක් එක්ක විවාහ වුණා. සමග විවාහ වුණා කියලානේ අපි කියන්න ඕන. සහ සමග කියන එකට අපි පාවිච්චි කරන්නේ ළමයි තෝනිපාතය. එක තමයි උත්තරේ නේ. තෝනිපාතය තමයි පාවිච්චි කරන්නේ සහ සමග කියලා කියන්න. එතකොට තනක සංවා ඉංග්‍රීසි ජින්තෝ කෙක්කොන් ශිමස්තා. හයි. 4 වෙනි එකට මොකද්ද උත්තරේ? එක. කියෝ. මේක නම් දැනගෙන ඉන්න ඕන. කියෝවා නිචියෝ බිදේ යසමිදෙස් අද ඉරිදා හින්දා නිවාඩු කියන එක කියන්නේ. මේක නම් දැනගෙන ඉන්න ඕන ළමයි කියෝ කියන එක කන්ජි. හරි. එතකොට අපි යන් ඊළඟ ප්‍රශ්න දෙකට. හරි. මොකද්ද මේකට උත්තරේ? කංජි ප්‍රශ්න. අද මම කංජි බූම්පෝ ටිකක් දාලා තියෙනවා. හයි මොකද උත්තරේ? දෙක. මේක කියලා කෙනෙක් තව උත්තර තියනවද? හයි. ළමයි මේක මොකද්ද මේ කංජිය? මේක මචි කංජිය. හැබැයි අපිට හොයන්න තියෙන්නේ මිචි කංජිය. ඔකත්තා. මේක මචි. අහන්නේ මිචි. හොඳේ? වරද්ද ගන්න එපා. ඕක තමයි ඔයාලා අර කලබලයට ගොඩක් වෙලාවට චූටි තැන් මිස් කරගන්න. චූටි දේවල් අකුරු වලින් මිස් කරගන්නවා. අන්න එහෙම තරක් තමයි මට හිතෙන විදිහට මේකත්. මචි නෙමෙයි මිචි හොයන්න තියෙන්නේ. මිචි කියලා කියන්නේ එක. උත්තරේ එක. හරිද? එක තමයි උත්තරේ. හරි. මොකද්ද මේකට උත්තරේ? ඊළඟ ප්‍රශ්නෙට. මදා කියන. මේ උත්තරේ තියෙන කවුරු හරි ඉන්නවද? හරි. ළමයි මෙතන දැන් මේ දෙකේම සාමාන්‍යයෙන් තේරුම නිකන් එක වගේ තමයි දැනෙන්නේ. නේ? මදා කියපුවාම තව වගේ අයිඩියා එකක් දැනෙනවා. මෝ කියපුවාම මෝ කියලා කියන්නේත් ළමයි තව කියන මේ මෝ කියන එකේ තමයි තව කියන අර්ථය හොඳටම තියෙන්නේ. මෝ තව මෝ කියන එක. ඒතර මදා කියලා කියන එකේ මේක ළමයි සාමාන්‍යයෙන් මට තේරෙන්නේ ඔක හරියටම පැහැදිලි කරන්න. භාවිතා කරන තැන් දෙකක් ළමයි මේක. හරිද? මදා කියන එකේ තව කියන අයිඩියා එකට අමතරව අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් තැන් වෙන වෙනම තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඔකට උදාහරණයක් එක කියන්නම්. පොඩ්ඩක් ඉන්න මට උදාහරණයක් මතක් කරගන්න. හරි මෙහෙම හිතන්නකෝ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. හරිද? ඒ ඉවෙන්ට් එකට මොන හරි කෑම මොන හරි අපි ගේන්න ඕන. හරියයි දන්නේ මේ උදාහරණය මට මේක මේ ජපන් භාෂාවේ තියෙන අර සිංහලත් එක්ක ගැලපෙන්නේ නැති තැන් ළමයි මේවා හරිද? මේකේ උත්තරේ ළමයි මෝ කියන එක. උත්තරේ හරි උත්තරේ මෝජිකංගාරු කරා යුක්කුරි ෂියෝනේ. තව වෙලාව තියෙන නිසා හිමින් කරන්න. හරිද? මදාජිකංගාරු කරා යුක්කුරි ෂියෝ කියන එකත් ගන්න පුළුවන්. හැබැයි මෙතන වැඩිපුරම ගැලපෙන්නේ මෝ කියන එක. හේතුව තමයි තව කියන එකේ තව වෙලාව තියෙනවා. ඒ වගේ කියලා කියනකොට වැඩිපුරම ගැලපෙන්නේ මෝ කියන එක. ඒක කේකෙන් එකත් එක්ක තමයි ළමයි එන්නේ. ඒ කියන්නේ භාෂාවත් එක්ක ඉන්නකොට
ඇවිල්ලා මෙහෙ ටිකක් පරණ වෙනකොට තමයි දැනෙන්නේ ආ මේක පාවිච්චි කරන්නේ මෙතනට මේක පාවිච්චි කරන්නේ මෙතනට කියන එක. දැන් මම කලින් කියන්නේ ගිය උදාහරණ පොඩ්ඩක් කියන්නම්. නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකට දැන් කෑම මොන හරි ගේනවා. අපි කෑම මොන හරි ගේනවා කියලා හිතන්නකො. එතකොට කවුරු හරි අහනවා දැම්ම මේ කෑම ටික අරන් එන්නද? දැම්ම කෑම ටික මෙතනට අරන් එන්න. එතකොට ඔයාලට උත්තර දෙන්න පුළුවන් මදා. ඒ කියන්නේ එතන කියන්නේ ළමයි මේ දැම්ම එපා. ඒ කියන්නේ තව වෙලාව තියෙනවා කියන එක අයිඩියා වුණාට අර මට තේරෙන්නේ හරියටම ඔළුවට දෙන්න. හොඳේ මදා. ඒ කියන්නේ තව ටිකක් තියන්න. තව තියන්න කියන එක. දැම්ම නෙමෙයි තව තියන්න. හැබැයි ඔතනදිම අපිට කියන්න පුළුවන් මෝජිකංගාරිමස්. තව වෙලාව තියෙනවා. තේරුණාද? අරක මදා කියන එකෙන් මට දන්නේ නැහැ ඔයාලට මේක හරියට ඔළුවට ගියාද කියන එක. ඕක ලැන්ග්වේජ් එකත් එක්ක ඉද්දි සහ ඔයාලා මෙහි ආවට පස්සේ යාලා ඒක පාවිච්චි කරන විදිහත් එක්ක තමයි හොඳටම ඕක ඔළුවට යන්නේ. දැන් ලංකාවේ ඉඳන් ඕක අපිට තේරෙන්නේ නැත්තේ ඇයි දන්නවද? අපේ ලැන්ග්වේජ් එකේ ඔහොම කතන්දරයක් නැති නිසා. අපේ ලැන්ග්වේජ් එකේ තව කියලා කියනකොට තව කියන එක විතරයිනේ. මෙයාලගේ මේක සිටුේෂන් එකෙන් සිටුේෂන් එකට වෙනස් වෙනවා. හරිද? එතකොට මේ මදා කියන එකෙන් දැම්ම එපා වගේ අයිඩියා එකක්, දැම්ම කියනවා වගේ අයිඩියා එකක්, දැන්ම අන්න එහෙම වගේ අයිඩියාත් එනවා. ඒක නිසා මේක අර මේ හක්කිරි උත්තරෙන් මේ පැහැදිලි උත්තරයක් නෙමෙයි. මම හැමතිස්සෙම කියනවා ඔයාලා ප්‍රශ්න වලට උත්තර ගහනකොට පැහැදිලි උත්තරයක් තියෙනවා නම් පැහැදිලි උත්තරේ විතරක් ගන්න. තව තේරුම් තියෙන ඒවා, තව දේවල් කියවෙන ඒවා ගන්න යන්න එපා. ඒතර මෙතන පැහැදිලි උත්තරයක් තියෙනවා මෝ කියන එක. මෝ තමයි උත්තරේ. මෝජිකංගාරු කරා තව වෙලාව තියෙන නිසා යුක්කුරිෂියෝ හිමීට කරන්න. මදා කියන එක තවම මදා කියන එකත් වෙනවද සෙන්සේ ගන්න බැයිද? ගන්න පුළුවන් කියන අය ඉන්නවා. හරිද? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ වැඩිපුරම ගැලපෙන එක තමයි තෝරන්න. මදා කියන මදා ජිකංගාරිමස් කියලාත් අපිට කියන්න පුළුවන්. තවම වෙලාව තියෙනවා. තව වෙලාව තියෙනවා කියන එක. මේ දෙකේ තියෙන ප්‍රශ්නේ මේකෙන් ගැලපෙන එක තමයි තෝරන්න ඕන. එක්සෑම් එකේදීත් ඔය වගේ ප්‍රශ්න එනවා. ගැලපෙන එක තෝරන්න. ඒ වගේ වෙලාවෙදී N4 වලදී විශේෂයෙන් එහෙම ඒවා එනවා. ඒ වගේ වෙලාවල් වලදී තව තේරුම් ගොඩක් තියෙන එක කවදාවත් දාන්න යන්න එපා. පැහැදිලි උත්තරයක් තියෙනවා නම් පැහැදිලි උත්තරේ විතරක් පාවිච්චි කරන්න. ළඟ මේකත් ගැලපෙනවා කියලා හිතන අවස්ථා එනකොට ඒ දෙකෙන් වෙනත් තේරුම් තියෙන ඒවා තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න. ඒක නෙමෙයි අර පැහැදිලි උත්තරේ තියෙන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඒක N4 වල එක්සෑම් පේපර් එකේ තියෙන විදිහක් ළමයි. ප්‍රශ්න මට අහුවෙලා තියෙන බහුතරයක් අවස්ථාවලදී එහෙම තියෙනවා. හරි. එතකොට මේ මදා කියන එකේ තවම නැහැ, තවම එන්නේ එහෙම අයිඩියාවක් තියෙනවා. තව කියන අයිඩියා එක නේ තවම ඔය වගේ අයිඩියා ගොඩක් තියෙනවා. එපා කියන අයිඩියා එකක් තියෙනවා මදා කියලා කියනකොට. හරි මේක පාවිච්චි කරනවා සෑහෙන අවස්ථාවලදී. ඒක නිසා මේකට ගැළපෙන උත්තරේ ළමයි මෝ කියන එක. හරි අපි යමු ඊළඟ එකට. මම දන්නවා මේක ටිකක් අපැහැදිලි ඇති ඔයාලට. හේතුව ඉතින් අපේ ලැන්ග්වේජ් එකේ එහෙම එකක් නැති එක. සෙන්සේ මම දැන් මාත් එක්ක ජපාන් එකෙක් ඉන්නවා. ඔව්. මම දැන් ඕක පෙන්නලා ඇහුවා. හොරත් කියන්නේ මදා කියලා. එයත් කියන්නේ මදා කියලාද? ඔව් දන්නේ නැද්ද? ඕක තියෙනවා ඔයාලා බලන්න තියෙනවද දන්නේ ඔයාලා ළඟ පොත නොමු නිහොන් පොඩ්ඩක් ඉන්න අන්නේ පොතේ ওই ප්‍රශ්නේ තියෙනවා. ඕක පැහැදිලි කරලම තේරුම් කරලා දීලා තියෙනවා. පොතේ නම කියන්නම් මම. අපි උනත් පාවිච්චි කරනවා පොඩ්ඩක් ඉන්න ළමයි. මම උනත් දැනටත් මටත් මේ මදාමෝ කියන එක පොඩ්ඩක් කේස් ළමයි. J materials පොතේ නම මම මේ ඔයාලට කියන්න යන්නේ. ඒ පොතේ තියෙන ওই ග්‍රැමර් ලස්සනට පැහැදිලි කරලා info grammar පොඩ්ඩක් ඉන්න. පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ හරි මම පුළුවන් වුණොත් දාන්නම් group එකට. මොකද දන්නවද ළමයි චුට්ටක් ඉන්න. another book. N4 N5 nom correction book කියලා. nom NOM අන්න ඕකේ ඔය අපි නොදන්න අපිට නොතේරෙන අර පැහැදිලි කරගන්න අමාරු ඒ කියන්නේ භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන දේවල් පැහැදිලි කරලා තියෙනවා ෂෝට් නෝට් වලින්. හැබැයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ මේ ෂෝට් නෝට් විදිහට පැහැදිලි කරලා තියෙනවා. මම ඕනනම් ඒකේ නම
link එකක් හම්බුනොත් දාන්නම්. මේ පොත ටිකක් ලොකුයි group එකට දාන්න පුළුවන් වුණොත් මම දාන්නම්. ඒකේ තියෙන තනිකරම ප්‍රශ්න විතරයි. ඒ ප්‍රශ්න කොහොමද හැදෙන්නේ? ඒ අපිට අර තේරුම් කරගන්න බැරි දේවල් කොහොමද පොඩක් අර සරලව තේරුම් කරලා දාලා තිනවා. ওই ප්‍රශ්නේ පොතේ තියෙනවා. මම මේ ප්‍රශ්න ටික හදන්නේ ඒ පොතෙන්. හරි. ඒකේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා අවසානට උත්තර ටිකක් තියෙනවා. හිමීට ඉන්න ගමන් බලන්න ඔයාලත්. හරි. අපි යම් මේ ප්‍රශ්නෙට. හරි. මේකට මොකක්ද ඔයාලා දාපු උත්තරේ? අංගයිද නේද? හයි. උත්තරේ ළමයි කංගයත කියන එක නේ. හයි. shiken o hajimemasu. yoku histanak kara kotae o kaite kudasai. නේ? ඒ කියන්නේ හොඳට මොන හරි කරලා ප්‍රශ්නෙට මේ උත්තරේ ලියන්න කියලා කියන්නේ. මොනා කරලාද? කංගයති. කංගයති කියන්නේ ළමයි හොඳට කල්පනා කරලා. ඔමොත්තේ කියලා කියන්නේ ළමයි මේකත් අර මේ ඔමොයිමස් කියලා කියන්නේ හිතනවා කියන එක නේද? එතකොට දැන් මේ දෙකත් ඔන්න ඔය වගේ තමයි. අර කලින් වගේ තමයි. ඔමොත්තේ කියලා කියන්නේ ඔමොයිමස් කියලා කියන්නේ හිතනවා කියන එක නේ. තෝමොයිමස් කියන එකදිත් එහෙමත් පාවිච්චි කරන්නේ. එතකොට හිතනවා. කංගයත කියන්නේ කල්පනා කරනවා. එතකොට ළමයි මොකද්ද මේ දෙකෙන් හොඳටම ගැලපෙන්නේ? අර වගේම තමයි. හොඳටම ගැලපෙන්නේ ළමයි කංගයතේ කියන එක. ඇයි ඔමොත්තේ ගැලපෙන්නේ නැත්තේ? ඔමොත්තේ කියන එක අපි පාවිච්චි කරන්නේ මිනිස්සු ගැන හිතනකොට නේ සිටුේෂන් ගැන හිතනකොට සිද්ධ වෙච්ච දේවල් නේ ඒ වගේ දේවල් වලදී තමයි නැත්තම් අපි හිතන දේවල් ඉස්සරහට වෙයි කියලා හිතන දේවල් අරයට මෙහෙම වෙන්න ඇති මෙයාට මෙහෙම වෙන්න ඇති නේ හෙට මෙහෙම වෙයි ඔන්න ඔය වගේ සිටුේෂන් ගැන මිනිස්සු ගැන හිතනකොට තමයි මේ ඔමොත්තේ කියන එක පාවිච්චි කරන්නේ. කංගයිත කියන්නේ කල්පනා කරනවා කියන එක. එතකොට ඒකේ කා ගැනද කල්පනා කරන්නේ මොනවා ගැනද කල්පනා කරන්නේ එහෙම කතන්දරයක් නෑ කංගයිත කියන්නේ කල්පනා කරනවායි කියන එක. එතකොට වැඩිපුරම ගැලපෙන උත්තරය තමයි කංගයතේ. කල්පනා කරනවා හිතනවා කියන එකනේ. හොඳට කල්පනාවෙන් උත්තර ලියනවා කියන එක තමයි එතකොට එතන කියන්නේ. යකු කංගයතේ කරා හොඳට කල්පනා කරලා උත්තර ලියන්න. හරි. අන්න ඒ වගේ තමයි ළමයි උත්තර දෙකක් අහු වෙනකොට හොඳට හිතන්න. මේක මොන වගේ අවස්ථාවලදී පාවිච්චි වෙන්නේ මේක මොන වගේ අවස්ථාවලදී පාවිච්චි වෙන්නේ කියන එක. හරි. මේකට මොකක්ද ආපු උත්තරේ? නිශිගුචි කියලා කියන්නේ මොකක්ද? හතර. ඔව්. හතර කියලා උත්තරේ දාලා තියෙනවා ළමයි. හතර තමයි නිශිගුචි කියලා කියන්නේ මේක. කන්ජි බලා ගන්න ළමයි. නිශිගුචි. මේක තමයි උත්තරේ. හරි. අපි යන් ඊළඟ එකට. මේ අවසාන ප්‍රශ්න දෙක. හරි. කවුරු හරි මේක කියවන්න ළමයි. හරි කම්මැලි මට නිකන් කාගේ හරි කටහඬක් ඇහෙන්නේ නැතුව. කවුද කියවන්නේ? වහෂි දේවා චොත්තෝ හයි. තබේ නිකුයි දෙස්. හයි. ඉතුරු ටිකත් කියමු. ෆෝකු ෆෝකුවෝ කුදසයි මසින්කා. කුදසයි මසෙන් කහයි. ඔහාෂි දේවා චොත්තෝ නේ ඔහාෂි කියලා කියන්නේ හෂි අර කූරු නේ චොප්ස්ටික් හෂි නේ ඔහාෂි දේවා චොත්තෝ තබෙනිකුයි දෙස් තබෙනිකුයි කියලා කියන්නේ ළමයි කන්න අමාරුයි කියන එකනේ අපහසුයි. ඔහාෂි දේ කියලා කියන්නේ හෂි වලින් කන්න පොඩ්ඩක් චොත්තෝ පොඩ්ඩක් අමාරුයි. ෆෝකුව කුදසයි මසෙන්කා ෆෝකු කියලා කියන්නේ ගෑරුප්පුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. තබේ නිකුයි කියන එක තමයි ළමයි ගැලපෙන්නේ. තබේ නගර කියන්නේ කන ගමන් ඉන්නනේ. කන අතරතුර කියන එක. එතකොට තබේ මුසුකෂි කියන එක. තබේ මුසුකෂි කියන්නේ අමාරුයි කියන එක. ඇයි ළමයි ඔයාලා තබේ නිකුයි කියන එක තෝරගත්තේ? තබේ මුසුකෂි කියන එක තෝරගන්න නැතුව. තබේ ඇසුයි කියන්නේ කන්න ලේසි කියන එක. ළමයි තබේ මුසුකෂි කියලා වචනයක් නැහැ. මුසුකෂි කියලා නම් වචනයක් තියෙනවා. තබේ මුසුකෂි කියලා අපි කියන්නේ නැහැ. ඒක වැරදි. නේ ඒක දමේ. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. එතකොට තබේ නිකුයි තමයි ගැලපෙන්නේ. ඔන්න ඔය වගේ තෝරගන්න වෙනවා එක හා සමාන තියෙන උත්තර වලින් හරියටම ගැලපෙන එක. තදෂි නේ
ප්‍රශ්න දෙනකොට උඩින්ම දාලා දෙනවා. තදශී කොතය එරන් දෙකු දසයි කියන. වැඩිපුරම ගැලපෙන උත්තරේ තෝරන්න. හරි. ඒක නිසා හොඳට හිතලා උත්තර ගහන්න. හරි. එතකොට මේකට මොකද්ද? මොකද්ද මේකට උත්තරේ? හරි. එක ළමෙක් 2 කියලා උත්තරේ දැම්මා. තව කවුරු හරි ඉන්නවද උත්තර තියෙන? හරි. ළමයි මේකට උත්තරේ 2 තමයි. 2. වතශිවා චොකරේත තොකා කුක්කි තොකා අමයි මොනෝගා සුකි දෙස්. තොකා තොකා පාවිච්චි කරන්නේ ළමයි හරියට මේක ඔනජි යානදෝ N5 වලදී අපි ඉගෙන ගත්තේ යානදෝ කියලා එකක්. අන්න ඒකට සමානයි. මොන හරි දේවල් 2 3ක් කියනකොටනේ චොකරේත තොකා කුක්කි තොකා කේකි තොකා අමයි මොනෝගා සුකි දෙස්. නේ නිකන් සිංහල අදහස එන්නේ චොක්ලට් වගේ එතකොට කුකී වගේ එතකොට කේක් වගේ පැණි රස දේවල් වලට කැමති. නිකන් වගේ කියන වගේ එහෙම අයිඩියා එකක් එන්නේ. නැත්තම් ඔයාලට කියන්න පුළුවන් වතශිවා තෙරෙබි තොකා තව මොනවද බලන්න පුළුවන් ළමයි? තෙරෙබි කම්පියුටර් තොකා මිමස් කියන එක එන්න එහෙම කියන්න පුළුවන් නේ. ටීවී බලනවා කම්පියුටර් එක බලනවා ඒක නම් ගැලපෙන්නේ නැති වාක්‍යයක් කටට ආපෙ කිව්වේ ළමයි. එතකොට ආයේ කියන්න පුළුවන් වතශිවා කාංකොකු දොරමතෝකා ඒගා දොරමතෝකා සුරිලංකා දොරමතෝකා මිතේයිමස් ඔය වගේ කියන්න පුළුවන් නේ. දකුණු කොරියන් ඩ්‍රාමා බලනවා නිහොන් ඒවා බලනවා එහෙම කියද්දී අර ගොඩක් කියනකොට තොකා කියන එක දාන්න පුළුවන් ළමයි නේ. එන්නේ මේ විදිහට තමයි තොකා කියන එක පාවිච්චි වෙන්නේ. චොකරේත තොකා කේකි තොකා අමයි මොනෝගා සුකි දෙස්. මේක තමයි ගැලපෙන්නේ. හරි. ඔච්චරයි ළමයි. අද ක්වෙස්චන් ටික තියෙන්නේ. ළමයි මීටින් එක තව විනාඩි 3කින් එන්ඩ් වෙනවා. මට තාම හදාගන්න බැරුව ගියා. ඊළඟ දවසේ අපි බලමු ඒක ෆික්ස් කරගන්න. එතකොට මට කියන්න ළමයි 10න් 10ම හරි කවුරු හරි ඉන්නවද? ඕ ඊනේ මිහිලිසන් 10න් 10ම හරි නේද? හොඳයි ඈ. හොඳයි. තව ඉන්නවා 10න් 9ක් හරි කවුරු හරි ඉන්නවද? 10න් 9ක්. හරි. 5ට වඩා වැඩි නේද හැමෝම? 5ට වඩා අඩු අය ඉන්නවද? නැතුව ඇති නේද? බලන්න. 6යි. හරි. හොඳයි. 5ට වඩා අනිවාර්යෙන් 7යි. 5ට වඩා වැඩි නම් හොඳයි ළමයි. හැබැයි ඊළඟ දවසේ ඉඳන් අපි ක්ලාස් එක කරනකොට මීට වඩා ප්‍රශ්න අමාරුයි. මේ හරිම ලේසි ඊයේ නම් හරිම ලේසි ප්‍රශ්න ටිකක් දුන්නේ. අද චූට්ටක් ඊට වඩා මම පොඩ්ඩක් වැඩි කරා. ඊළඟ දවසේ ඉඳන් මීට වඩා පොඩ්ඩක් වැඩි ළමයි. හරිද? ඒක නිසා චුට්ටක් කන්ජි එහෙම බලාගෙන එන්න. හරි. ළමයි එතකොට අද දවසේ ඩේලි ක්විස් ටික ඉවරයි. අපිට දැන් තියෙනවා අද දවසට අදාළ තියරිය කතා කරන්න. අද අපි කතා කරන්නේ 26 වෙනි පාඩම. එහෙමත් නැත්නම් JLPT N4 පළවෙනි පාඩම. මින්නානෝ නිහොංගු පොතේ 26 වෙනි පාඩම කියලා කියන්නේ N4 වල පළවෙනි පාඩම. හරි. අපි යමු අද මොනවාද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. ළමයි මීටින් එක එන්ඩ් වුණොත් අර මම දාලා තියෙන කලින් ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. අනිවාර්යෙන්ම ඔයාලට මම ආයේ ක්ලාස් තියන්නේ සිකුරාදා ළමයි. සතියේ දවස් 4ක් තියෙනවා ඔයාලට ක්ලාස්. ඉරිදයි සඳුදායි සිකුරාදායි සෙනසුරාදායි. හරි. එතකොට මේ ඊළඟ දවසේ අනිවාර්යෙන් මේක ෆික්ස් කරලා තියන්නම්. මේ හැමතිස්සෙම කට් වෙනකොට ඔයාලටත් කරදරයි මටත් කරදරයි. සමහර වෙලාවට මීටින් එක මේ ආයේ නැවත මේවා කරන්න බෑ ළමයි. මොකද ස්ටාර්ට් කරන්න බෑ. මේ ඒක නිසා මම ඒක සම්බන්ධව බලන්නම්. අදට විතරක් ඔයාලා ආපහු සැරයක් කට් වුණාම අර ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න. හරි. ළමයි අද අපිට කතා කරන්න තියෙන එතකොට මින්නානෝ නියොංගෝ lesson 26 නේ. 26 වෙනි පාඩම තමයි කතා කරන්න තියෙන්නේ. 26 වෙනි පාඩමෙන්
අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා මම මෙතන ෂෝට් කරලා දීලා තියෙනවා. මුලින්ම තියෙනවා උන්දෙස් කියන එක ඉගෙන ගන්න. උන්දෙස් වාක්‍ය රටාව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට දෝෂ්ටේ ස්තනක් උන්දෙස්කා. මේ ළමයි ප්‍රශ්නාර්ථවාචී පදයක් සමග උන්දෙස්කා එකතු වෙන විදිහ ගැන තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්නාර්ථවාචී වචනයක් සමග. ඊළඟට උන්දෙස් ගා කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක බලන්න ඕන. ඊට පස්සේ තේ ඉතදකේ මසෙන්කා සහ තරායි දෙස්කා භාවිතා වෙන විදිය 26 වෙනි පාඩමේදී කතා කරන්න තියෙනවා. ඔය ටික තමයි ළමයි 20 ලින්ක් එක දාන්න නේද ළමයි? හරි. පොඩ්ඩක් ඉන්න ළමයි. හරි. එතකොට 26 වෙනි පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන කොටස් ටික. හරි. එතකොට මුලින්ම අපි කතා කරනවා උන්දෙස් භාවිතය ගැන. උන්දෙස් භාවිතය ගැන තමයි මුලින්ම කතා කරන්නේ. බලමු කොහොමද උන්දෙස් භාවිතා වෙන්නේ කියලා. උන්දෙස් භාවිතය ළමයි උන්දෙස් කියන එක සාමාන්‍යයෙන් මම මෙතන දීලා නැහැ. නමුත් මම මතක් කරනවා කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ නෝදෙස් කියලා. උන් නෙමෙයි නෝ කියලා තමයි පාවිච්චි කරන්නේ. කතන වහරදී නෝදෙස් කියලා. මම මෙතන දීලා නැහැ. මොකද ඒවා තියරි වලදී කතා කරන දේවල්. මේක ස්පීඩ් කෝස් එකක් ඉඳන් නිකන් මතක් කරනවා විතරයි. නෝට් එකකට ඇඩ් කරලා නැහැ ඒක. ඒතකොට උන්දෙස් කියන එක කතා කරනකොට අපි නෝදෙස් කියලා තමයි පාවිච්චි කරන්නේ. උදාහරණ වලදී අපි ඒකත් මතක් කරමු. හරි. මේ උන්දෙස් කොහොමද ළමයි වාක්‍යවලදී එක එක්ක ක්‍රියාපද ඊ විශේෂණ නා විශේෂණ නාමපද කියන එක කාණ්ඩත් එක්ක කොහොමද එකතු වෙන්නේ කියන එක මම මෙන්න මෙතනින් දීලා තියෙනවා. උන්දෙස් කියන කෙනා ක්‍රියාපදයක් එක්ක එකතු වෙනකොට ක්‍රියාපදේ ෆුත්සුකේ එකත් එක්ක තමයි එකතු වෙන්නේ. ෆුත්සුකේ කියන එක මොකක්ද කියන එක ඊයේ දවසේදී අපි කතා කරන්නේ ක්‍රියාපදවල ඊ විශේෂණ පදවල නා විශේෂණ පදවල සහ නාම පදවල ෆුත්සුකේ හදාගන්න විදිය අපි ඊයේ කතා කරා. මෙන්න මේ පාඩමේදී ෆුත්සුකේ ගොඩක් වැදගත් නිසා තමයි ළමයි ඊයේ මම මුළු දවසම ෆුත්සුකේ ඉගෙනුවේ. හරි. එතකොට ළමයි උන්දෙස් කියන කෙනා මෙන්න මේ කියන කොටස් හතරෙම ෆුත්සුකේ එකට තමයි එකතු වෙන්නේ. ක්‍රියාපදයක් ගත්තත් එයාගේ ෆුත්සුකේ එකට තමයි උන්දෙස් එකතු වෙන්නේ. විශේෂණ පදයක් ගත්තත් එයාලගේ ෆුත්සුකේ වලට තමයි උන්දෙස් එකතු වෙන්නේ. නාම පදයක් ගත්තත් එයාගේ ෆුත්සුකේ එකට තමයි උන්දෙස් එකතු වෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතන මොකක්ද මේ කියලා තියෙන්නේ? නන්දෙස් කියලා එකක්. ළමයි නා විශේෂණ පදවල සහ නාම පදවල ඔයාලට මතකද වර්තමාන කාල ඇත යන අර්ථයේ වචනය ෆුත්සුකේකට හරවපුවම දා කියලා එකක් ආවා. උදාහරණයක් මම මතක් කරන්නම්. නාම පදයක් ගන්න අමේ කියන එක වැස්ස. අමේ. අමේ දෙස්නේ. අමේ දෙස් කියන එකේ ෆුත්සුකේ එක මොකක්ද ළමයි? දෙස් අයින් කරා දෙස් වෙනුවට දා දාන. අමෙදා. මතකද ඒක? අමෙදා. බලන්න ඊයේ නෝට් එක පොඩ්ඩක් හොඳ. ඊළඟට නා විශේෂණයක් ගත්තාම කිරේ කියන එක ගන්නකො කිරේ දෙස් කියන එක ගන්නකො. ඒකේ ෆුත්සුකේ එක මොකක්ද? කිරේදා. කිරේදා. ඒක මතක ඇති කියලා හිතනවා. මේ දෙන්නගේ වර්තමාන කාල ඇත යන ස්වරූපයේ ෆුත්සුකේකේ අවසානයේ දා කියලා එකක් තියෙනවා. කිරේදා, අමෙදා කියලා දයන්නක් තියෙනවා. ඔන්න ඔය දයන්න අයින් කරලා ඒ වෙනුවට නයන්න එකතු කරලා තමයි ළමයි උන්දෙස් එකතු කරන්නේ. ඒක තමයි මම මෙතන වරහන් ඇතුලේ දීලා තියෙන්නේ ඔයාලට මතක් වෙන්නත් එක්ක. ෆුත්සුකේ වලට තමයි ළමයි උන්දෙස් එකතු වෙන්නේ. හැබැයි විශේෂ අවස්ථා දෙකක් තියෙනවා.
නා විශේෂණ පදවල සහ නාම පදවල වර්තමාන කාල ඇත යන ස්වරූපයේ වචනවල පිටිපස්සෙන් තියෙන දා එක අයින් කරලා ඒ වෙනුවට නයන්නක් ඇඩ් කරලා නා මේ ඊට පස්සේ තමයි උන්දෙස් එකතු කරන්නේ. එතකොට නන්දෙස් කියලා තමයි හැදෙන්නේ. උදාහරණයක් විදිහට අමෙදා කියන එකේ දයන්න අයින් කරලා නයන්න දාලා අමෙනා ඊට පස්සේ උන්දෙස් අමෙනන්දෙස් කියලා තමයි එකතු වෙන්නේ. හරි. දැන් ඕක සමහර වෙලට තේරෙන්න නැතුව ඇති. අපි උදාහරණ කතා කරනකොට උදාහරණ වාක්‍ය දීලා තියෙනවා මම පල්ලෙහින්. ඒවා කතා කරනකොට තවදුරටත් පැහැදිලි කරගෙන යමු. හරි. උන්දෙස් භාවිතය ගැන කතා කරද්දි ළමයි මේ උන්දෙස් කියන එක පාවිච්චි කරන අවස්ථා දෙකක් තියෙනවානේ. උන්දෙස් කියන එක වාක්‍යයක් ඇතුළේදී ඇයි අපි පාවිච්චි කරන්නේ? නිකන් දෙස් කියලා කියන්න පුළුවන් එක ඇයි උන්දෙස් කියලා කියන්නේ? නේ? ඒක හේතු තියෙනවා ළමයි. ඒක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා දෙකකට කඩලා නේ උන්දෙස් කියන එක පාවිච්චි වෙන අවස්ථා දෙකකට කඩලා ඔයාලට උගන්වනවා මෙතනදී. හරි. බලන්න උන්දෙස් පාවිච්චි වෙන පළවෙනි අවස්ථාව තමයි දැක්ක දෙයක් හෝ ඇහුණ දෙයක් තව දුරටත් තහවුරු කර ගැනීමට සහ තව දුරටත් විස්තර කර දැන ගැනීමේදී අපි උන්දෙස් පාවිච්චි කරනවා. දැක්ක දෙයක් හරි ඇහුණ දෙයක් හරි තව දුරටත් තහවුරු කර ගැනීමට හෝ ඒ ගැන තව දුරටත් විස්තර දැනගන්න. හරිද? ඔයාලා දකින දේක ගැන විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් ඒක තහවුරු කරගන්න තමයි පළවෙනි අවස්ථාව උන්දෙස් පාවිච්චි කරන. උදාහරණේ බලන්න එතකොට තේරෙයි. තෙමීගෙන එන පුද්ගලයෙක්ව ඔයාලා දකිනවා. ඔයාගේ ඉස්සරහට තෙමීගෙන එන මිනිස්සෙක් එනවා. එතකොට මෙයා තෙමිලා ඉන්නේ. දැන් ඔයාලට දැනගන්න ඕනේ මෙයා තෙමෙන්න හේතුවනේ. ඔයාලා දකිනවා තෙමීගෙන එනවා. තව දුරටත් තහවුරු කරගන්න. දැන් ඔයා හිතනවා ඒ කියන්නේ එළිය වැස්ස ඇති. නේ මෙයා තෙමීගෙන එනවා. එහෙනම් එළිය වැස්ස ඇති. දැන් ඔයාට ඒක තහවුරු කරගන්න ඕන. තහවුරු කරගන්න. තව දුරටත් තහවුරු කරගැනීමේ අරමුණෙන් ඔයාලට උන්දෙස් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න. වැස්ස වහිනවද? දැන් මිනිස්සෙක් තෙමීගෙන එනවා. ඔයාට හිතනවා එළිය වහිනවා ඇති කියලා. ඔයාට ඒක තහවුරු කරගන්න ඕන නිසා ඔයා අහනවා වැස්ස වහිනවද කියලා. දැන් ඔයා මේක තහවුරු කරගන්න අහන හින්දා ඔයා සාමාන්‍යයෙන් අමේගා ෆුත්තේමස්කා කියලා අහනවානේ. අමේගා ෆුත්තේමස්කා කියලා අහනවා. නැත්නම් අමේගා ෆුරිමස්කා කියලා අහනවා. හැබැයි ඔයාට මේක තහවුරු කරගන්න මේ ඔයා ෂුවර් පිට නෙමෙයි කියන්නේ. ඔයා තෙමිලා ඉන්න බව මට පේනවා. නමුත් මං වගේ මේක ෂුවර් කරලා නෙමෙයි අහන්නේ. එළිය වහිනවද? අන්න එහෙම අයිඩියා එකක් තමයි ළමයි එන්නේ. ඔයාට ෂුවර් නැහැ එළිය වහිනවද නැද්ද කියන එක. තහවුරු කරගන්න තමයි අහන්නේ. ඒක නිසා තමයි උන්දෙස් කියන එක දාන්නේ. හරි. එතකොට ෆුත්තේ ඉමස්කා. ෆුත්තේ ඉමස් කියන ක්‍රියාපදයේ ෆුත්සු කේක. ෆුත්තේ ඉමස් කියන එකේ ෆුත්සු කේක ළමයි ෆුත්තේ ඉරු. ඉමස් කියන එක්කෙනාගේ ෆුත්සු කේක ඉරු. නේ ප්ලේන් ෆෝම් එක ඉරු. ඉමස් ඉරු. එතකොට ෆුත්තේ ඉරු කියන එකට තමයි මොකද ක්‍රියාපදයක ෆුත්සු කේකට තමයි උන්දෙස් එකතු වෙන්නේ. එතකොට ෆුත්තේ ඉරුන්දෙස්කා අමෙගා ෆුත්තේ ඉරුන්දෙස්කා ඔයා එහෙම අහනකොට අර වැස්සේ හරි කොහෙට හරි තෙමීගෙන ආපු මිනිස්සයාට තේරෙනවා මෙයාට ෂුවර් නැහැ මෙයා මේ නිකන් අර තහවුරු කරගන්නයි මේ අහන්නේ මං තෙමිලා ඉන්නේ ඇයි කියන එක තහවුරු කරගන්නයි මේ අහන්නේ කියන එක ඒක අහන් ඉන්න මිනිස්සයාට තේරෙනවා. තා චුට්ටක් ෂුවර් කරගන්නයි මෙයා මේ අහනවා ඇත්ති මම තෙමිලා ඉන්නේ හින්දා කියලා ඒක දැනෙනවා මොකෙන්ද උන්දෙස් කියන එක ඇහුනහම. හරිද? එතකොට උත්තර දෙනවා ඒ ෆුත්තේමස්. ඇයි ළමයි මෙතන ඒ ෆුත්තේ ඉරුන්දෙස් කියලා උත්තර දෙන්නේ නැත්තේ? එතනටත් උන්දෙස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ඒ ෆුත්තේ ඉමස් කියලා උත්තර දීලා තිනවා. ඇයි ඒ ෆුත්තේ ඉරුන්දෙස් කියලා උත්තර දෙන්නේ නැත්තේ? එහෙම උත්තර දෙන්නේ නැත්තේ ළමයි දැන් ඔයා ඇත්තටම වැස්සට නම් තෙමිලා ඉන්නේ නේ. ඒ මනුස්සයා ඇත්තටම වැස්සට නම් තෙමිලා එන්නේ. එයාට 100%ක් ෂුවර් නේ ළමයි වැස්සටයි තෙමුනේ කියලා නේද? එයාට තහවුරු කරගන්න කතන්දරයක් නැහැ. උන්දෙස් මෙතනදී පාවිච්චි කරන්නේ දෙයක් තහවුරු කරගන්න. හැබැයි මේ B කියන මනුස්සයා ඇත්තටම වැස්සේ තෙමිලා නම් ආවේ එයාට ඒකේ තහවුරු කරන්න දෙයක් නැහැ. එයා 100%ක් දන්නවා එයා වැස්සටයි තෙමුනේ කියලා. එතකොට එයාට උන්දෙස් පාවිච්චි කරන්න ඕනේ නැහැ එතනදී. මොකද එයා දන්නවා එයා තෙමුනේ වැස්සට කියලා. නේ? ඒක නිසා එයා ඒක තහවුරු කරලා කියනවා ඒ ෆුත්තේමස්. නේ? තවදුරටත් තහවුරු කරන්න ෆුත්තේමස් යෝ කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. යෝනිපාතය මතක ඇති N5 වලදී අපි කතා කරන්නේ. දෙයක් තහවුරු කරලා කියන්න අපි නේ පාවිච්චි කරනවා. ඒ ෆුත්තේමස් යෝ
ඔව් වහිනවා. නේ? හරි. එතකොට ඒ වගේ දෙයක් තහවුරු කරගන්න අපිට උන්දෙස් පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙන උදාහරණ බලන්න. නිදිමතේ සිටින පුද්ගලයෙකු දුටුවිට ඔන්න ඉතින් වැඩට ආපු වෙලේ ඉඳන් එක්කෙනෙක් නිදි කිරා වැටෙනවා. ඔයාට දැන් මේක බලන් ඉඳලා අසනීපයක්ද දන්නෙත් නැහැ, නිදිමතයිද දන්නෙත් නැහැ. තහවුරු කරගන්න ඕනනේ. මොකද්ද මේ වෙන්නේ කියලා නේ. මොකද මෙයා මේ නිදි කිරා වැටෙන්නේ කියලා. ඔයා අහන එයාගේ ඔයාට සාමාන්‍යයෙන් අහන්න පුළුවන් නෙමුයි දෙස්කා කියලා. හැබැයි ඔයා මේකට උන්දෙස් පාවිච්චි කරලා හපුවාම අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයාට මේ ෂුවර් නැහැ මේ මට නිදිමතද නැත්තම් මට අසනීපයක්ද කියලා මෙයා හිතනවා ඇති. මෙයාට ෂුවර් නැති හින්දා තමයි තහවුරු කරගන්න අහන්නේ කියන එක එයාට දැනෙනවා. උන්දෙස් පාවිච්චි කරපුවම. එතකොට ඔයා නෙමුයි දෙස්කා කියලා අහන්නේ. නෙමුයි කියන එකේ නෙමුයි කියලා කියන්නේ ළමයි ඔයාලා දන්නවා EKYOSHI වල නෙමුයි දෙස් තමයි polite version එක. එයාගේ futsuke එකේදී අපි දෙස් අයින් කරලා නෙමුයි කියන එක තමයි ගන්නෙ. එතකොට futsuke එක නෙමුයි කියන එක ඒකට උන්දෙස් එකතු කරනවා. futsuke එකට උන්දෙස් එකතු කරනවා. නෙමුයින් දෙස්කා නිදිමතයිද? නෙමුයින් දෙස්කා. එතකොට B කියන එක කෙනා උත්තර දෙනවා. A නෙමුයි දෙස් නෙමුයි දෙස්. මෙතන යා උන්දෙස් කියලා උත්තර දෙන්නේ නැහැ. නෙමුයින් දෙස් කියලා යා උත්තර දෙන්නේ නැහැ. හේතුව තමයි Tamanට නිදිමතයිද කියලා Taman දන්නවනේ. ඒක තහවුරු කරන්න අපහු දෙයක් නැහැ නේද? ඒක යා 100%ක් යාට ෂුවර් Tamanට නිදිමතයි කියන එක. A නෙමුයි දෙස් කියලා ඒකයි යා උත්තර දෙන්නේ. හරි. මෙහා පැත්තේ තියනවා බලන්න. ලස්සන චිත්‍රයක් දකින්න ඔයාලානේ. කවුරු හරි අඳපු ලස්සන චිත්‍රයක් දකිනවා. ඔයා අහනවා හරි බලන්න මම කිරේන ශාස්ත්‍රයෙන් දෙස්නේ මම දැක්කේ නිකන් මේ ස්පෙල් වැරදි වගේ ඒකයි බැලුවේ. හරි. කිරේන ශාස්ත්‍රයෙන් දෙස්නේ ලස්සන චිත්‍රයක් නේ පින්තූරයක් නේ කියලා දාලා තියෙන ළමයි මේක මේ පොඩි වැරද්දක් තියෙනවා ළමයි. උඩ තියෙන චිත්‍රයක් කියලා මෙතන තියෙන ශාස්ත්‍රින් කියලා නේ. චිත්‍රයට අපි කියන්නේ ළමයි A කියලා. මේක පොඩ්ඩක් මේ ටයිපින් මිස්ටේක් එකක්. චිත්‍රය අපි මෙතන හිතමුකෝ මෙහෙම වෙනස් කරමු. කිරේන A දෙස්නේ ශෂින් කියන එක නෙමෙයි ළමයි. ශෂින් කියලා කියන්නේ පින්තූරයක්. ඒක නිකන් අර ෆොටෝ එකක් ගත්තු එකක් වගේනේ. ඇඳපු එකක් නෙමෙයි. හරිද? අපි නිසා මෙතන මේ ශෂින් කියන එක A කියලා වෙනස් කරමු. A කියන්නේ චිත්‍රයට. දැනට මම මේක වෙනස් කරලා දාන්න විදිහක් නැහැ. ළමයි ඔක්කොමලා වීඩියෝ එක බලයි කියලා හිතලා මම මේ විදිහටම PDF එක group එකට දානවා ළමයි. හරි. එතකොට කිරේන A දෙස්නේ ලස්සන චිත්‍රයක් නේ. දරේගා කයිතන් දෙස්කා දරේගා කයිතන් දෙස්කා කවුද? කයිතන් දෙස්කා ඇන්දේ කවුද කියලා තමයි අහන්නේ. කයිතන් දෙස්කා නේ. කකිමාස්ටා කියන එකේ futsuke එකට තමයි උන්දෙස් එකතු කරලා තියෙන්නේ. දරේගා කයිතන් දෙස්කා කයිතා කියලා කියන්නේ කකිමාස්ටා කියන එකේ futsuke එක. එතකොට දරේගා කයිතන් දෙස්කා කවුද ඇන්දේ? ලස්සන චිත්‍රයක් ඔයා දකිනවා. ඔයාට දැනගන්න ඕන කවුද මේක ඇන්දේ කියලා. ඕක එතකොට ගැලපෙන්නේ මොකේද ළමයි? තව දුරටත් විස්තර දැන ගැනීමේදී දැක්ක දෙයක් හෝ ඇහුණ දෙයක් ගැන තව දුරටත් විස්තර දැනගන්න තමයි ඔන්න මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. නේද? මෙච්චර වෙලා අපි කතා කරා දැක්ක දෙයක් හෝ ඇහුණ දෙයක් තහවුරු කරගන්න අහන. නේ තහවුරු කරගන්න. දැන් අපි කතා කරේ විස්තර දැනගන්න. දැක්ක දෙයක හෝ ඇහුණ දෙයක විස්තර දැනගන්න උන්දෙස් පාවිච්චි කරන විදිහ. හරිද? දැන් ඔයා දකිනවා ලස්සන චිත්‍රයක්. ඔයා අහනවා ලස්සන චිත්‍රයක් නේ කවුද ඇන්දේ? වැඩි විස්තර හොයනවා. කවුද ඇන්දේ? මට මේ ගැන චුට්ටක් වැඩි විස්තර දැනගන්න ආසයි වගේ අයිඩියා එකක් දෙනකොට අහන් ඉන්න කෙනාට උන්දෙස් පාවිච්චි කරන්න පුළුවන්. දරේගා කයිතන් දෙස්කා කවුද ඇන්දේ? නිකන් අර විස්තර දැනගන්න වගේ අහන්නේ. එතකොට B උත්තර දෙනවා කරීනසන් ඇන්දේ. කරීනසංගා කකිමස්ටා. ඇයි උන්දෙස් පාවිච්චි කරලා උත්තර දෙන්නේ නැත්තේ? මොකද එයා දන්නවා කරීනසන් තමයි ඇන්දේ කියලා. හරි. ඊළඟ උදාහරණයක් බලන්න. එතකොට තව ටිකක් තේරෙයි. ලස්සන සපත්තු දෙකක් දාගෙන සිටින පුද්ගලයෙකු දකින්න ඔයා. නේ ලස්සන සපත්තු දෙකක් දාගෙන ඉන්නවා. අවුන් ඔයා දැක්ක දේ ගැන ඔයාට විස්තර ටිකක් දැනගන්න. කොහෙන්ද මිලදී ගන්න ඇත්තේ? ලස්සන සපත්තු දෙකක් නේ කිරේන කුත්සු දෙස්නේ. ලස්සන සපත්තු දෙකක් නේ කොහෙන්ද මිලදී ගත්තේ විස්තර.
මේක නිකන් හරියට කේලම් හොයනවා වගේ ළමයි. නේ? කොහෙන්ද මිලදී ගත්තේ? දොකෝදේ කයිමස්තා නේ? කයිමස්තා කියන එකේ ෆුත්සු කේක මිලදී ගන්නවට අපි කියන්නේ කයිමස්නේ. එතකොට මිලදී ගත්තේ past tense එකෙන්නේ අතීත කාලෙන් කියදී කයිමස්තා එකේ ෆුත්සු කේකට තමයි උන්දෙස් එකතු වෙන්නේ. අපි දන්නවා ක්‍රියාපදයක ෆුත්සු කේක තමයි උන්දෙස් එකතු වෙන්නේ. එතකොට කයිමස්තා කියන එක කත්තා වෙනවා. ඒකට තමයි උන්දෙස් එකතු වෙලා තියෙන්නේ කත්තන්දෙස්. නේ? දොකෝද කත්තන්දෙස් කා කොහෙන්ද මිලදී ගත්තේ? මේක ළමයි අර්ථයට කිසිම හානියක් වෙන්න වාක්‍ය ඇතුලෙන් දැනෙනවා මෙයා මේ පොඩ්ඩක් විස්තර ටිකක් අහන්න කියන එක. තේරුණාද? අර්ථයට කිසිම හානියක් වෙන්නේ නැහැ. දොකෝද කයිමස්තකා කියලා අහද්දිත් කොහෙන්ද මිලදී ගත්තේ කියන එකමනේ අහන්නේ. දොකෝද කත්තන්දෙස් කා කියලා ඇහුවොත් කොහෙන්ද මිලදී ගත්තේ කියන එකමයි අහන්නේ. හැබැයි උන්දෙස් කියන එක ඇහෙනකොට දැනෙනවා මෙයා පොඩ්ඩක් මේ විස්තර පොඩ්ඩක් අහන්නේ. පොඩ්ඩක් තොරතුරු ටිකක් දැනගන්න හදන්නේ. තහවුරු කරගන්න හදන්නේ. අන්න ඒ වගේ උන්දෙස් ඇහෙනකොට ඒක දැනෙනවා. හරි. එතකොට මම උත්තර දෙනවා ජපානයෙන් මිලදී ගත්තා. නිහොන් දෙකයි මස්තා. නේ? කත්තන්දෙස් කියලා කියන්නේ මොකද ජපානයෙන් ගත්තේ කියන එක මෙයා දන්න හින්දා. ඒක යාට 100%ක් ෂුවර් හින්දා. අහන කෙනාට තමයි ඒක ෂුවර් නැත්තේ. ඒක නිසා තමයි ගොඩක් මෙයා උන්දෙස් පාවිච්චි කරන්නේ තවදුරටත් විස්තරත් දැනගැනීමේ අරමුණින්. හරි. ඕක තමයි ළමයි උන්දෙස් පාවිච්චි කරන අවස්ථානේ එක අවස්ථාවක්. අවස්ථා දෙකක් තියෙනවා කියලා මම මුලදී කිව්වා. එක අවස්ථාවක් තමයි උන්දෙස් පාවිච්චි කරන මෙන්න මේක. මොකක්ද? දැක්ක දෙයක් හරි ඇහුණ දෙයක් හරි තවදුරටත් තහවුරු කරගන්න හරි තවදුරටත් ඒ ගැන විස්තර දැනගන්න හරි ඕන අවස්ථාවලදී අපි සාමාන්‍ය වාක්‍යයට උන්දෙස් එකතු කරලා කතා කරනවා. හරි. ඒක පළවෙනි අවස්ථාව. ඊළඟට ළමයි දෙවැනි අවස්ථාව. සිදුවන දෙයක් පිළිබඳ හේතු විමසීමකදී. හරි. ළමයි මේ උන්දෙස් කියන එක පාවිච්චි කරන වැදගත් අවස්ථාවක් තමයි හේතු කියන්නයි හේතු අහන්නයි. උන්දෙස් අපි පාවිච්චි කරනවා. හේතු කියන්නයි හේතු අහන්නයි. ඒක තමයි දෙවැනි අවස්ථාව. හේතු විමසීමකදී හෝ හේතු දැක්වීමකදී. බලන්න උදාහරණ බලනකොට තේරෙයි. දෝෂ්තේ කේකි ඕ තබෙනයින් දෙස්කා ඇයි කේක් කන්නේ නැත්තේ හේතුවක් අහනවා. ඇයි කේක් කන්නේ නැත්තේ? දෝෂ්තේ ඇයි කේකි ඕ තබෙනයින් දෙස්කා කන්නේ නැහැ. තබෙනයි කියලා කියන්නේ කන්නේ නැහැ. තබෙ මසෙන් කියන එකේ ෆුත්සු කේකනේ. ඔයාට මේක අහන්න පුළුවන් දෝෂ්තේ කේකියෝ තබෙ මසෙන්කා කියලා. නේ? ඇයි ඔයා කේක් කන්නේ නැත්තේ? හැබැයි ඔයා තබෙ මසෙන් කියන එක ෆුත්සු කේ වලට හරවලා ඒකට උන්දෙස් එකතු කරපුවාම මේකෙන් හේතුවක් අහනවා කියන එක දැනෙනවා. නේ? ඇයි කේක් කන්නේ නැත්තේ කියලාදී අර තබෙ මසෙන්කා කියන විදිහට අහනවට වඩා උන්දෙස්කා කියන එක ඇඩ් කරලානේ උන්දෙස්කා වලින් අහනකොට මෙයා මේකට හේතුවක් මගෙන් බලාපොරොත්තු වෙනවයි කියන එක දැනෙනවා. තේරුණාද? දෝෂ්ත කේකියෝ තබෙනයින් දෙස්කා ඇයි කේක් කන්නේ නැත්තේ? උත්තර දෙනවා දයත්තෝ ශිතේ ඉරුන්දෙස්. ඔන්න මෙතන උන්දෙස් වලින් උත්තර දීලා. දයත්තෝ ශිතේ ඉරුන්දෙස්. දැන් මෙයා ඩයට් කරනවා කියන එක මෙයාට 100%ක් ෂුවර් නම් ඇයි මෙතන මෙයා උන්දෙස් වලින් උත්තර දෙන්නේ? ළමයි ප්‍රශ්නය අහන කෙනා ප්‍රශ්නාර්ථවාචී පදයකින් නම් ඔයාලගෙන් ප්‍රශ්නේ පටන් ගන්නනේ. මෙන්න මේක අහන කෙනා ප්‍රශ්නාර්ථවාචී පදයක්. ඇයි කොහොමද කවදද කීයටද වගේ අන්න එහෙම දෙයකින් වාක්‍ය ආරම්භ කරලා උන්දෙස් වලින් ඔයාලගෙන් ප්‍රශ්නේ අහනවා නම් ඔයාලත් උන්දෙස් වලින් උත්තර දෙන්න ඕන. දැන් බලන්න මේ කොයිම තැනකවත් දෝෂ්තේ වගේ ප්‍රශ්නාර්ථවාචී පද වලින් වාක්‍ය ආරම්භ වෙලා නැහැ. තේරෙනවද? ඒවා නිකම් වාක්‍ය. හැබැයි ප්‍රශ්නාර්ථවාචී වාක්‍යයකින් එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථවාචී පදයකින් වාක්‍ය ආරම්භ වෙලා තියෙනවා නම් දෝෂ්තේ ඇයි කොහොමද කවදද වගේ. එහෙමනම් ආරම්භ වෙන්නේ ඔයා අනිවාර්යෙන් උන්දෙස් වලින් උත්තර දෙන්න ඕන. එහෙම ආරම්භ වෙලා උන්දෙස් වලින් අවසාන වෙලා තියෙනවා නම් ඔයත් උන්දෙස් වලින් උත්තර දෙන්න ඕන. ඇයි? මොකද ඔයා හේතු දක්වනවා. මෙයා හේතුවක් අහනවා, ඔයා හේතුවක් දක්වනවා.
තේරුණාද? ඒක නිසා මෙතනදී උන්දෙස් වලින් උත්තර දෙන්න ඕන. එතකොට දහෙත්ත ඕෂිතේ ඉරුන්දෙස්. නේ? පොඩ්ඩක් අමාරුයි නේද ළමයි? ඔය උන්දෙස් කියන එකත් ළමයි සාමාන්‍ය වැඩිපුරම පාවිච්චි මේක ග්‍රැමර් වලදී ඔය පේපර්ස් වලදී එහෙම ලොකුවට එන්නේ නැහැ ළමයි. මේක අර කතා කරනකොට ගොඩක්ම සාමාන්‍ය එදිනෙදා කතා කරනකොට තමයි පාවිච්චි වෙන්නේ. මම මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නම්. අර නෝ දැන් උන්දෙස් කියන එක කතා කරන භාෂාවේදී නෝ දෙස් විදියට තමයි පාවිච්චි වෙන්නේ. නෝ දෙස්. නේ? දෙස් කියන එකත් වැඩි එන්නේ නෝ කියන එකෙන් ඉවර කරනවා ළමයි. දැන් උදාහරණයක් විදියට බලන්න. දෝෂ්ඨ කේකියෝ තබේ 9 දෙස්කා මේ ඉන්දෙස් වෙනුවට නෝ දෙස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට දෝෂ්ඨ කේකියෝ තබේ 9 කියන එකටත් වඩා ළමයි මෙතන චුට්ටක් ඉන්න. උන්දෙස්කා කියන එක පාවිච්චි වෙන්නේ නෝ තමයි පාවිච්චි වෙන්නේ. කතා කරනකොට දෙස් කියන එකත් පාවිච්චි වෙන්නේ නැහැ ළමයි. නෝ කියලා තමයි ඉවර කරන්නේ. ඒ කියන්නේ දෝෂ්ඨ කේකියෝ තබෙනයිනෝ කියලා අහනවා. දෝෂ්ඨ කේකියෝ තබෙනයිනෝ නෝ කියලා ඉවර කරනවා ළමයි. නෝ දෙස්කා කියන මම බැලුවා ඇයි මට ඒක හුරු නැත්තේ කියලා. ඒකයි අපොසරයක් කියලා බැලුවේ. ඒ මොකද හේතුව තමයි ළමයි කතා කරනකොට මාරම කෙටි කරලා කතා කරන්නේ. සාමාන්‍ය ජපානයට ආපුවම ඔයාලට ඒක තේරෙයි. මේ අපි ඉගෙන ගත්තට වඩා මාර ෂෝට් කරලානේ කතා කරන්නේ කියලා. ඔය දෙස් මස් අනම්මනම් දාන්නේ. එතකොට නෝදෙස් කියන එකෙත් දැන් ඔය ඉන්දෙස් කියන එක නෝදෙස් කියලා තමයි කතා කරනකොට පාවිච්චි කරන්නේ. හැබැයි දෙස් එකත් අයින් කරලා තමයි කතා කරන්නේ. නෝදෙස් කියන එකේ නෝ විතරයි පාවිච්චි කරන්නේ. දෝෂ්ඨ කේකියෝ තබෙනයිනෝ අන්න එහෙම තමයි කතා කරන්නේ. තව උදාහරණයක් බලන්න. මෙන්න මෙතන බලන්න. දොකෝදේ කත්තන් දෙස්කා කියදී දොකෝදේ කත්තනෝ කියලා අහන. දොකෝදේ කත්තනෝ කොහෙන්ද මිලදී ගත්තේ? එතකොට ඒකෙන් කියවෙන්නේ ළමයි උන්දෙස් කියන එකම තමයි. නෝදෙස් කියන එකේ අර දෙස් කියන එකත් අයින් කරලා නෝ කියන එක විතරයි කතා කරන්නේ. කත්තනෝ දෙස්කා කියලා අහන්නේ ළමයි. දොකෝදේ කත්තනෝ දෙස්කා කියලා අහන්නේ කතා කරනකොට. දෙසුත් අයින් කරලා ඔක්කොම අයින් කරලා මාරම ෂෝට් කරලා දොකෝදේ කත්තනෝ කියලා අහන්නේ. දැන් මම මුලින් ජපානයට ආපු කාලේ ළමයි මම මාර කන්ෆියුස්. ඒ කියන්නේ මම කැම්පස් එකේ ජපාන් ඉගෙනගෙන ආවේ. එතකොට මම ජපානයට ආපුවම මට ළමයි සති දෙකක් විතර යනකම් මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. හොඳේ. ඒ කියන්නේ කතා කරන යා මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. ඇයි අපි සාමාන්‍ය වෙන පොලයිට් වර්ෂන් එකෙන් කතා කරලා පුරුදු වෙලා මේ සාමාන්‍ය කතා කරනකොට දෙස් මස් දාලා කතා කරලා පුරුදු වෙලා මෙහි ආවට පස්සේ ළමයි මේ නිකන් කරකෝලත් ඇරියා වගේ වුණා. ඒ කියන්නේ මාරම ෂෝට් කරනවා දෙස් මස් කොහෙවත් නැහැ. තනිකර ෆුට්සුකේ වලින් කතා කරන්නේ මිනිස්සු. අපි ඉතින් අර දෙස් මස් දාලානේ කතා කරන්නේ. මිනිස්සු ෆුට්සුකේ වලින් කතා කරනවා. ඒ වගේ ඔය වගේ දේවල් දැන් නෝ දෙස් කියන එකේ දෙසුත් නැහැ. නෝ කියලා විතරක් කතා කරනවානේ. තබෙනයිනෝ කත්තනෝ ගාලා එහෙම කතා කරනවා. එතකොට ළමයි කන්ෆියුස්. මුල ආපු සති දෙකක් මාසයක් විතර යනකම් මට තිබ්බා නිකන් කරකෝලත් අරපු සීන් එක. දැන් තමයි අර ටික ටික ඒවා කේකෙන් එකත් එක්ක තමයි ළමයි හරියන්නේ. හරි. ඊළඟ උදාහරණය බලන්න. දෝෂ්ඨේ ඔකුරෙතන් දෙස්කා ඔකුරෙමස්තා කියන එකේ හුත්සුකේක ඔකුරෙතා. ඔකුරෙතා. එතකොට දෝෂ්ඨේ ඔකුරෙතන් දෙස්කා. දැන් මේක අපිට සාමාන්‍ය කතා කරන දෝෂ්ඨේ ඔකුරෙතනෝ කියලා අහන්න පුළුවන්. හරි. එතකොට දෝෂ්ඨේ ඔකුරෙතන් දෙස්කා ඇයි පරක්කු උනේ? ඔන්න හේතුවක් අහන්නේ. ඇයි පරක්කු උනේ? දැන් ඔයා හේතුවක් කියන්න ඕන, හේතු දක්වන්න ඕන. බසුගා කොනකත්තන් දෙස් නේ. උන්දෙස් වලින් තමයි උත්තර දෙන්නේ. කොනකත්තන් දෙස්. බසුගා කොනකත්තන් දෙස්. බස් එක ආවේ නැහැ. කොනකත්තා. කොනකත්තා කියන්නේ කිමසෙන් දෙෂ්ටා. කිමසෙන් දෙෂ්ටා කියන එකේ පුත්සුකේක කොනකත්තා. කොනකත්තන් දෙස් නේ කියලා අපි කියනවා. බසුගා කොනකත්තන් දෙස්. බස් එක ආවේ නැහැ. හේතුවක් දෙන්නේ. මෙතන උන්දෙස් පාවිච්චි කරන්නේ එකක් තමයි ඔයා හේතු දක්වන හින්දා අනික තමයි දෝෂ්ඨ කියන ප්‍රශ්නාර්ථවාචී වචනයෙන් මේක මෙයා ප්‍රශ්න අහලා තියෙන හින්දා. ඒක නිසා තමයි උන්දෙස් වලින් ඔයා උත්තර දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ළමයි එතකොට උන්දෙස් කියන එක පාවිච්චි වෙන අවස්ථා දෙක තමයි ඕක. මොකක්ද පළවෙනි අවස්ථාව? දැක්ක දෙයක් හරි අහුණ දෙයක් හරි තහවුරු කරගන්න හරි විස්තර දැනගන්න හරි පාවිච්චි කරනවා පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ළමයි හේතුවක් අහන්න හරි හේතුවක් කියන්න හරි අපි උන්දෙස් පාවිච්චි කරනවා.
හරි. එතකොට ඊළඟට මතක තියාගන්න ඕනේ උන්දෙස් හැමතිස්සෙම එකතු වෙන්නේ ෆුත්සුකේ එකත් එක්ක. ඊළඟ දවසේ මම දෙන ප්‍රශ්න 10 මෙන්න මේ උන්දෙස් වලින් ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා. ඒක නිසා හොඳට බලා ගන්න. හරි. එතකොට ෆුත්සුකේ එකත් එක්ක තමයි එකතු වෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. උන්දෙස් භාවිතය සම්බන්ධව ප්‍රශ්න තියෙනවද? පොඩ්ඩක් අර මේක කතා කරද්දි වැඩිපුර භාවිතා වෙන නිසා තමා ළමයි ටිකක් අර අමාරුයි වගේ දැනෙන්නේ. නිකන් පැහැදිලි නැහැ, තේරෙන්නේ නැහැ වගේ දැනෙනවා සමහර වෙලාවට. ඒ වුණාට මේක ළමයි පේපර් එකේදී ලොකුවට එන්නේ නැහැ ඇත්තටම. ඇත්තම කතාව ලොකුවට එන්නේ නැහැ මේ උන්දෙස් සම්බන්ධව. මොකද මේක අර කතා කරද්දි භාවිතා කරන එකක් හින්දා. හැබැයි ග්‍රැමර් එක දැනගෙන ඉන්න ඕනනේ. ඒක නිසා තමයි ඒක පොතට දාලා තියෙන්නේ. හරි. එතකොට උන්දෙස් භාවිතය ඔතනින් අවසానයි. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න උන්දෙස් ගා භාවිතය. උන්දෙස් ගා භාවිතය. උන්දෙස් ගා භාවිතා කරන්නේ මොකටද ළමයි? උන්දෙස් ගා භාවිතා කරනවා කිසියම් අනුග්‍රහයක් දැනුවත් කිරීමක් හෝ ඉල්ලීමක් ඇති විට ඒ පිළිබඳ පැවසීමේදී යොදාගනි. ඔයාට කාගේ හරි කෙනෙක්ගෙන් මොකක් හරි අනුග්‍රහයක්, ඒ කියන්නේ උදව්වක් ළමයිනේ. උදව්වක් ඕන වෙලාවල් වලදී. නැත්තම් තව කෙනෙක්ව දැනුවත් කරන්න ඕන වෙලාවල් වලදී නේ. මොන හරි දෙයක් එයාට කියන්න ඕන, දැනුවත් කිරීමක් කරන්න ඕන වෙලාවල් වලදී. නැත්තම් එයාගේ මොන හරි ඉල්ලීමක් කරන්න ඕන වෙලාවල් වලදී. ඔයාට මේ උන්දෙස් ගා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මුලින්ම Taman විසින් කළ දේ හෝ සිදු වූ දේ ඉස්සෙල්ලාම ඔයා කරපු දේ හරි ඔයාට සිද්ධ වෙච්ච දේ හරි කියලා ඊට පස්සේ උන්දෙස් ගා එකතු කරලා අවසානයේදී තමයි ඔයාට තියෙන ඉල්ලීම හරි අනුග්‍රහය හරි දැනුවත් කිරීම හරි එකතු කරන්න ඕන. එහෙම කරලා තමයි වාක්‍ය හදන්නේ. උදාහරණකින් කතා කරමු. එතකොට ඕක තේරෙයි. බලන්න ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා. වාක්‍ය මුලින්ම තියෙන්න ඕන මුලින්ම Taman විසින් කළ දේ හෝ Tamanට සිදු වූ දේ. හරි ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා. ඔයා කරපු දේ තමයි ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා. ඊට පස්සේ උන්දෙස් කියන එක එකතු උන්දෙස් ගා කියන එක එකතු වෙනවා. අවසානයේ තමයි ඉල්ලීම අනුග්‍රහය හෝ දැනුවත් කිරීම. කරුණා කරලා පොඩ්ඩක් බලනවද? ඉල්ලීමනේ. කරුණා කරලා පොඩ්ඩක් බලනවද? මේක වාක්‍ය රටාවක් ළමයි නේද? වාක්‍ය රටාවකදී භාවිතා වෙන ග්‍රැමර් පොයින්ට් එකක්. බලන්න ජපන් වලින් ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා කියලා අපි කියන්නේ නිහොන්ගෝ de tegami o kakimashita කියලා අපිට කියන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් නම් polite version එකේදී kakimashita කියලා තමයි කියන්නේ. හැබැයි මේ උන්දෙස් වලට ඔයාලා දන්නවා ක්‍රියාපදයකට උන්දෙස් එකතු වෙනකොට futsuke එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට kakimashita එකේ futsuke එක kaita නේ. kaita. එතකොට kaita කියන එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. මොකද අපි උන්දෙස් ගා කියන වාක්‍ය රටාවයි කතා කරන්නේ. එතකොට නිහොන්ගෝ de tegami o kaita. ඊට පස්සේ මොකද්ද කරන්නේ? උන්දෙස් ගා එකතු කරනවා. kaitan desu ga නේ. ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා. නිහොන්ගෝ de tegami o kaitan desu ga. ඊට පස්සේ අවසානයේදී ඉල්ලීම කරුණා කරලා පොඩ්ඩක් බලනවාද? චොත්තෝ මිතෙ කුදාසයි. නේ චොත්තෝ මිතෙ කුදාසයි කියලා කියන්න පුළුවන්. කරුණා කරලා පොඩ්ඩක් බලන්න. නේ නිහොන්ගෝ de tegami o kaitan desu ga චොත්තෝ මිතෙ කුදාසයි. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී තමයි ළමයි උන්දෙස් ගා භාවිතා කරන්නේ. වාක්‍ය දෙකක් සරලව එකතු කරන්න තමයි මෙන්න මේ උන්දෙස් ගා බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ. මොකක් හරි ඉල්ලීමක් ඉල්ලනකොට නේ වාක්‍යයක ඔයා මොකක් හරි දෙයක් කරලා ඒකට තව කාගෙන් හරි උදව්වක් ඕන වෙනකොට ඔයා කරපු දෙයි ඔයාට ඕන උදව්වයි කියන වාක්‍ය දෙක එකට එකතු කරන්න මැද්දෙන් දාන්නේ මෙන්න මේ කියන උන්දෙස් ගා කියන වාක්‍ය රටාව ග්‍රැමර් පොයින්ට් එක. ඊළඟ උදාහරණෙත් බලන්න. මුදල් නැහැ. හෙට ගෙව්වට කමක් නැද්ද? මුදල් නැහැ කියලා කියන ළමයි ඔයාට සිදු වූ දේනේ. ඔයා කරපු දේනේ මේක හිතලා කරපු දෙයක් නෙමෙයිනේ නේද? එතකොට සිදු වූ දේ. ඔයාට මුදල් නැති වෙලා. නේද? මුදල් නැහැ. ඔකනෙගා නයි. නයි කියන්නේ අරිමසෙන් කියන එකේ ෆුත්සුකේ එක. එතකොට ඔකනෙගා නයි.
ඊට පස්සේ උන්දෙස්ගා එකතු කරනවා. ඔක්කණේගා නයින්දෙස්ගා සල්ලි නැහැ. මුදල් නැහැ. අෂ්ටහරත්තෙමොයි දෙස්කා හෙට ගෙව්වට කමක් නැද්ද? කමක් නැද්ද කියලා අහන්න අපි පාවිච්චි කරන්නේ ඊ දෙස්කානේ. ඊ දෙස්කා අෂ්ටහරත්තෙමොයි දෙස්කා හෙට ගෙව්වට කමක් නැද්ද? ඔකණේගා නයින් දෙස්ගා ඉල්ලීම තමයි හෙට ගෙවන්න ඉල්ලන එක. අවසානයේදී අපි ඉල්ලීම කරන්නේ අනුග්‍රහය හෝ ඉල්ලීම හෙට ගෙව්වට කමක් නැද්ද? අෂ්ටහරත්තෙමොයි දෙස්කා ඔකණේගා නයින් දෙස්ගා අෂ්ටහරත්තෙමොයි දෙස්කා එහෙනම් තමයි ඒක පාවිච්චි කරන්නේ. අවසාන එකත් බලන්න. ගුරුතුමා මුණ ගැහෙන්න ඕන. ඔයාට අවශ්‍ය දේ. ඒ කියන්නේ ඔයා විසින් කරන දේ කරන්න ඕන දේනේ. ඔයාට ගුරුතුමා මුණ ගැහෙන්න ඕන. එතකොට දැන් ඉන්නවද? දැනුවත් කිරීම. දැන් ඉන්නවද කියලා දැනුවත් වෙන්නයි හදන්නේ. තේරුණාද ළමයි? දැන් ඉන්නවද ගුරුතුමා දැන් ඉන්නවද කියලා දැනුවත් භාවයක් තමයි දැනගන්න හදන්නේ. කියන්නේ දැනුවත් භාවයක් තමයි අරගන්න හදන්නේ. හරි. බලන්න. සෙන්සේනි අයිතයින් දෙස්ගා මුණ ගැහෙන්න අවශ්‍යයි. අයිතයි කියලා කියන්නේ මුණ ගැහෙන්න ඕන කියන එක. තයි දෙස් පාවිච්චි කරන ළමයි අවශ්‍යයි කියන්නේ නේද? කිසියම් දෙයක් අවශ්‍යයි කියලා කියද්දී තයි කියන එක තමයි පාවිච්චි කරන්නේ. තබෙතයි කන්න අවශ්‍යයි. ඉකිතයි යන්න අවශ්‍යයි. නේ? අයිතයි මුණ ගැහෙන්න අවශ්‍යයි. සෙන්සේනි අයිතයින් දෙස්ගා ගුරුතුමා මුණ ගැහෙන්න ඕන. අයිතයින් දෙස්ගා ඉම ඉරශ්ෂයි මස්කා ඉරශ්ෂයි මස්කා කියලා කියන ළමයි ඉන්නවද කියලා අහන්නේ. ඉමස්කා කියන එකේ පොලයිට් වර්ෂන් එක. පොලයිට් කියලා කියන්නේ ගොඩක්ම පොලයිට් වර්ෂන් එක. ඉරශ්ෂයි මස් කියලා කියන්නේ. ගොඩක්ම ආචාරශීලී භාවිතය. ඉමස් කියන එකේ ආචාරශීලීම භාවිතය තමයි ඉරශ්ෂයි මස් කියලා කියන්නේ. එතකොට ඉම ඉරශ්ෂයි මස්කා දැන් ඉන්නවද දැනුවත් වෙන්නයි හදන්නේ. හරි. ඒ වගේ අවස්ථාවලදී නේද? උන්දෙස්ගා භාවිතා කරලා තමයි ළමයි මෙන්න මේ කියන වාක්‍ය දෙක එකට එකතු කරන්නේ. හරි. මේකට ළමයි ඉතින් කතා කරනකොට තමයි පාවිච්චි වෙන්නේ. බහුතරයක් අය මෙන්න මෙහෙම පාවිච්චි කරනවා කතා කරනකොට. දැන් හිතන්න මෙන්න මේ උදාහරණය ගන්නකො. ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා. දැන් ඔයා ගායික කුජින් කෙනෙක් නේද? එතකොට ඔයා ගිහින් ජපන් කෙනෙක් ළඟ ගිහිලා කියනවා නිහොංගො දේ තෙගමියෝ කයිතන් දෙස්ගා කියලා අර පොඩ්ඩක් ඇදලා කියනවා. නිහොංගො දේ තෙගමියෝ කයිතන් දෙස්ගා කියලා අර ඇදලා කියනකොට ජප්පා දන්නවා. ජප්පා කියවනවා ළමයි ගණන් ගන්න එපා හොඳේ. එයා දන්නවා මේකට මේක පොඩ්ඩක් බලා ගන්නයි ඕනේ කියලා. අර ඔනෙගයි එකක් නේ ඉල්ලීමක් තියෙනවා කියන එක දැනෙනවා. ඉන්දෙස්ගා කියන එක කියපු ගමන්. ඉන්දෙස්ගා කියන එක කියපු ගමන් මෙයාගෙන් මේ මොකක් හරි ඉල්ලීමක් තමයි එන්න යන්නේ. ඒ කියන්නේ උන්දෙස්ගා පාවිච්චි කරපු ගමන් දන්නවා පිටිපස්සේ තියෙන ඉල්ලීමක් අනුග්‍රහයක් කියන එක තේරෙනවා ළමයි. ඒක තේරෙනවා උන්දෙස්ගා වලින් නේ. ඔක්කණේගා නයින්දෙස්ගා කියලා කියනකොටම එක්ක මේක මගෙන් සල්ලි ණයට ඉල්ලන්න යන්නේ. අන්න එහෙම එකක් එනවා. ඒ කියන්නේ දන්නා උන්දෙස්ගා කියන එක පාවිච්චි වෙච්ච ගමන් පිටිපස්සේ ඉල්ලීමක් තියෙනවාමයි කියලා. හරි. ඔය විදිහට තමයි ළමයි උන්දෙස්ගා භාවිතා වෙන්නේ. හරි. ළමයි ප්‍රශ්න තියෙනවද? 6ක් 1 දසයි. උන්දෙස් සහ උන්දෙස්ගා වල ප්‍රශ්න තියෙනවද? අපි කතා කරා උන්දෙස් දෝෂ්ඨ උන්දෙස්කා කියන එකයි උන්දෙස්ගා කියන එකයි කතා කරා. ඊළඟට තියෙනවා තේ ඉතදකිමසෙන් කසා තරා ඊදෙස්කා කතා කරන්න. හරි. ප්‍රශ්න නැත්නම් අපි යමු ඊළඟ කොටසට. 26 වෙනි පාඩමේ ළමයි සාමාන්‍යයෙන් කතා කරනකොට වැඩිපුර භාවිතා වෙන දේවල් තමයි ටිකක් තියෙන්නේ. අමාරු නැහැ. ඒ වගේ අර පැටලි සහගතයි. මොකද හේතුව ලංකාවේදී අපිට එහෙම සිංහල භාෂාවේදී එහෙම කෙරෙන්නේ නැහනේ. ඒ කියන්නේ සිංහල භාෂාවේදී ඔය වගේ මුකුත් නැහැ. මේ ඔය බාගෙට කියලා නවත්තන්නේ කෙලින්ම කියනවා මම මෙහෙම දෙයක් කරා මට මේක කරලා දෙන්න. නේ? අනේ මේක කරලා දෙන්න. කෙලින්ම කියනවනේ. මෙහෙ එහෙම නෑ ළමයි. මෙහෙ ඇත්තටම අර ගොඩක්ම හැංගීම් වලින් කියන්නේ මූණේ හැංගීම් වලින් වචනවල අර කතා කරන ස්වරූපයෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න හදනවා දේවල්. අර කෙලින්ම කියලා දානකට වඩා එයාලා හිතන්නේ කෙලින්ම කියලා දාපුවාම නිකන් අර ඒක හරි නෑ ඒක අන්පොලයිට් එහෙම තමයි මෙහෙ මිනිස්සු හිතන්නේ. ඒ නිසා එයාලා ඒක අර කතා කරන විදිහෙන් විලාසයෙන්
එක එක දේවල් තේරුම් කරන්න හදනවා. ඒක නිසා තමයි අර පොඩ්ඩක් අමාරුයි වගේ අපිට දැනෙන්නේ. මොකද අපි එහෙම නැහැ. අපි කියන්න ඕනේ කියලා දාන හින්දා. ජපන් අය එහෙම නැහැ. චොත්තෝ ගාපුවම ඒකෙන් හෙන ಜಾති ගොඩක් කියනවා ළමයි. චොත්තෝ කියලා කිව්වම දැන් චොත්තෝ කියන එකේ සිංහල තේරුම නම් ටිකක් චුට්ටක් කියන වගේ අයිඩියා එකක් නේ. දැන් ඕක ළමයි මෙයාලා පාවිච්චි කරන චොත්තෝ කියන එක බැහැ කියන්නත් නේ. කවුරු හරි කෙනෙක් ඔයාලට හිතන්නකෝ ඔසකේ බොන්න යන්න කතා කරනවා කියලා. එතකොට කියෝ චොත්තෝ කියලා කියපුවම අද බැහැ වගේ අයිඩියා එකක් ළමයි. එයාලා එක වචනකින් හැංගීම් ගොඩක් දෙනවා කතා කරන විදිහේ. අන්න ඒක තමයි කතා කරන්න තියෙන දේවල් ඉගෙන ගන්නකොට ඔයාලට ඒක අමාරුයි වගේ දැනෙන්නේ. අද උන්දෙස් ගාවලත් අන්න ඒක තමයි ඔයාලට දැනටත් පැටලිලා වගේ තියෙනවා නම් ඒකයි එහෙම දැනෙන්නේ ළමයි. පොඩ්ඩක් එයාලා කතා කරන විදිහ වෙනස් හින්දා. අපිට වඩා ලැන්ග්වේජ් දෙකක් කොහොමත් වෙනස් නේ නේද ළමයි? හරි. බලමු අපි එතකොට තේ ඉතදකිමසෙන්කා කොහොමද භාවිතා කරන්නේ කියලා. ළමයි QK එකක් තාම දුන්නේ නැහැ. මේ මීටින් එකත් තා විනාඩි 5කින් විතර එන්න වෙනවා. එන්න උනාට පස්සේ ආයෙ ජොයින් වෙන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසත් කතා කරලා පොඩි QK එකක් අරගෙන කංජි ටික කතා කරමු. හරි. බලන්න. තේ ඉතදකිමසෙන්කා භාවිතය. තේ ඉතදකිමසෙන්කා කියන්නේ මොකක්ද ළමයි? තේ ඉතදකිමසෙන්කා කියන එකේ තේරුම කරුණා කරලා කියලා කියන එක. අපි N5 වලදී මේකට තේ කුදසයි තමයි පාවිච්චි කරේ. තේ කුදසයි. මේක ළමයි තේ ඉතදකිමසෙන්කා තේ කුදසයිට වඩා ආචාරශීලී polite. ඒ කියන්නේ තේ කුදසයි භාවිතා කරපු ඕනෑම තැනකට අපිට තේ ඉතදකිමසෙන්කා භාවිතා කරන්න පුළුවන්. තේ කුදසයිට වඩා ගොඩාක් ආචාරශීලී විදිහට. මේක හරිම ආචාරශීලී වචනයක්. කරුණාකර යන්නට යෙදෙන වඩාත් ආචාරශීලී භාවිතයකින් තේ කුදසයිට වඩා ආචාරශීලී වේ. බලන්න. මම මෙන්න මෙතන කතා කරපු උදාහරණ ජපන් භාෂාවෙන් ලියුමක් ලියුවා කරුණා කරලා පොඩ්ඩක් බලනවාද. මිත කුදසයි කියන එකනේ පාවිච්චි කරේ මෙතෙන්ට. කුදසයිට වඩා අපිට මෙතෙන්ට ඉතදකිමසෙන්කා කියන එක පාවිච්චි කරපුවම මේක හරි ලස්සනයි හරිම ආචාරශීලී. නේ? ජපන් භාෂාවෙන් ලියුමක් ලිව්වා කරුණා කරලා පොඩ්ඩක් බලනවාද. 日本語で手紙を書いたんですが、ちょっと見ていただけませんか見てくださいවෙනුවටいただけませんかදැන් මේක අපිට. තේ කුදසයි වෙනුවට තේいただけませんか. කරුණා කරලා කියන අයිඩියා එකකින්. ちょっと見ていただけませんか? ලේසි ළමයි මේක නම් ග්‍රැමර් පොයින්ට් එකකුත් නෙමෙයි අර මේ වාක්‍යවලදී අපි පාවිච්චි කරන මේ කරුණා කරලා කියන්න පාවිච්චි කරන වචනයක් මේක ඇත්තටම ග්‍රැමර් පොයින්ට් එකක්වත් වාක්‍ය රටාවක්වත් නෙමෙයි වචනයක් නේ තේ ඉතදකිමසෙන්කා. හරි ඊළඟට කරුණා කරලා හොඳ ගුරුවරයෙක් හඳුන්වලා දෙනවද? いい先生を紹介していただけませんか? 紹介してくださいකියනවට වඩා 紹介していただけませんかකියපුවම මේක ආචාරශීලී වැඩි. 紹介しますකියලා කියන ළමයි හඳුන්වලා දෙනවනේ. 紹介しますකියලා කියන හඳුන්වලා දෙනවා. තේ ෆෝම් එකත් එක්ක තමයි ඉතදකිමසෙන්කා එන්නේ. එතකොට 紹介しますකියන එකේ තේ ෆෝම් එක 紹介してනේ. එතකොට していただけませんか? 紹介していただけませんか? තේ ඉතදකිමසෙන්කා කියන්නේ එතකොට ක්‍රියාපදයක තේ ෆෝම් එකත් එක්ක තමයි එකතු වෙන්නේ නේද? තේ කියලා කියනකොට තේරෙන්න ඕන ඔයාලට. තේ ඉතදකිමසෙන්කා. තේ කුදසයි කියලා කියන්නේ ක්‍රියාපදයක තේ ෆෝම් එකත් එක්කනේ කුදසයි එකතුනේ. එතකොට තේ කුදසයිටම සමානයි නම් ක්‍රියාපදයක තේ ෆෝම් එකත් එක්ක තමයි ඉතදකිමසෙන්කා එකතු වෙන්නේ. හරි. බලන්න ඊළඟට ලියන විදිහ දන්නේ නැහැ. කරුණා කරලා උගන්වනවාද? 書き方がわからないんですが、書き方がわからないんですが、教えていただけませんか? 教えてくださいකියන එකට 教えていただけませんかකියන එක පාවිච්චි කරන්න පුළුවන්. වඩාත් ආචාරශීලී විදිහටනේ. 教えていただけませんか? 教えますකියන එකේ තේ ෆෝම් එක 教えて. එතකොට 教えてකියන එකට いただけませんかඑකතු කරපුවාම කරුණා කරලා කියන අයිඩියා එක එන්නේ. කරුණා කරලා උගන්වන්න කියන අයිඩියා එක. වඩාත් ආචාරශීලී. 教えていただけませんか? හරි. තේරුණාද ළමයි? සද්ද නැහැ ළමයි ටිකත් මමත් ඔහේ කියවගෙන යනවා. තේරෙනවද දන්නෙත් නෑ. ප්‍රශ්න තියෙනවද? තේරුණාද මේ වෙනකම් උගන්වපු දේවල්?
ළමයි ආයේ විනාඩියකින් මීටින් එක එන් වෙනවා. ඊට පස්සේ නැවත අර කලින් ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. හරි. ඔයාලට තේරුණාද ළමයි? මේ වෙනකන් කතා කරපුවේ ප්‍රශ්න තියෙනවද? හරි. අවුලක් නැහැ නේද? හරි. තේරුණා කියලා දාලා තියෙනවා. හරි. 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 ඊළඟට අපිට කතා කරන්න තියෙන ළමයි 26 වෙනි පාඩමේ අවසාන මාතෘකාව තරායි දෙස්කා භාවිතය. තරායි දෙස්කා. හරි. තරායි දෙස්කා භාවිතා කරන්නේ ළමයි සාමාන්‍යයෙන් උපදෙස් බලාපොරොත්තු වෙන අවස්ථාවලදී කාගේ හරි කෙනෙක්ගෙන් ඔයා උපදෙස් හරි. බලන්න. තරායි දෙස්කා පාවිච්චි කරන්නේ ළමයි එතකොට මොකක් හරි කාගේ හරි කෙනෙක්ගෙන් මොකක් හරි දෙයකට උපදෙසක් බලාපොරොත්තුෙන් කරනු ලබන විමසීමකදී ඒ වගේ අවස්ථාවකදී තමයි ළමයි අපි තරායි දෙස්කා උපදෙසක් බලාපොරොත්තුෙන් කරන විමසීමකදී තමයි තරායි දෙස්කා භාවිතා කරන්නේ. උදාහරණ බලන්න. දුම්රිය ස්ථානයට යන්න ඕන. කොහොම ගියොත් හොඳයිද? කොහොම ගියොත් හොඳයිද කියන්නම දැන් පාරවල් ගොඩක් තියෙනවා. ඔයා කාගෙන් හරි අහනවා මට එකියට යන්න ඕන. දුම්රිය ස්ථානයට යන්න ඕන. එකි. නේ එකියට යන්න ඕන. කොහොම ගියොත් හොඳයිද? එකෙන් ඔයා අදහස් කරන්නේ කොයි පාරේ ගියොත් හොඳයිද කියන අයිඩියා එක. කොහොම කළොත් හොඳයිද? උපදෙසක් බලාපොරොත්තුෙන්. අදත් ළමයි මගේ වොයිස් එක යාගෙන එන්නේ. හුරු නැති හින්දා. සෑහෙන කාලෙකින් ඉඳලා මේ එතකොට උපදෙසක් බලාපොරොත්තුෙන් කොහොම කළොත් හොඳයිද කියලා අහද්දි තමයි ළමයි තරායි දෙස්කා පාවිච්චි කරන්නේ. එතකොට ක්‍රියාපදයක තා ෆෝම් එකත් එක්ක තමයි රායි දෙස්කා පාවිච්චි වෙන්නේ. ක්‍රියාපදයක තා ෆෝම් එකත් එක්ක බලන්න. දුම්රිය ස්ථානයට යන්න ඕන. එකියේ ඉකිතයින් දෙස්ගා නේ ඉකිතයින් දෙස්ගා කියන්නේ දෙස්ගා අපි කලින් කතා කරපු එක තියෙනවා මෙතන නේ එකියේ ඉකිතයින් දෙස්ගා දෝ ඉත්තරයි දෙස්කා කොහොම ගියොත් හොඳයිද දෝ කොහොම ඉත්ත කියලා කියන්නේ ඉකිමස් ළමයි ඉකිමස් එකේ ඉකිමස්තානේ ඉකිමස්තා කියන එකේ තා ෆෝම් එක ඉත්තා නේ ඉකිමස් එකේ තා ෆෝම් එක ඉත්තා ඒකට තමයි රායි දෙස්කා එකතු වෙන්නේ. එතකොට දොයිතරයි දෙස්කා කොහොම ගියොත් හොඳයිද? දොයිතරයි දෙස්කා ඊළඟ උදාහරණයක් බලන්න. සෙම් ප්‍රතිශ්‍රාව හැදුන වෙලාවට මොනවා කෑවොත් හොඳයිද? නේ හෙම්බිරිස්සාව තියෙන වෙලාවට අර සීතල කෑම එහෙම කන්න එපා කියලා කියනවනේ ළමයි. එතකොට මොනවා කෑවොත් හොඳයිද? කසෙනො තොකි නේ සෙම් ප්‍රතිශ්‍රාව වෙලාවට කසෙනො තොකි නනියෝ කෑවොත් හොඳයිද? උපදෙසක් අහන්නේනේ. කොහොම කළොත් හොඳයිද? මොනවා කෑවොත් හොඳයිද? නනියෝ කනවට අපි කියන තබෙමස්නේ. එයාගේ තා ෆෝම් එක තමයි තබෙතා. තබෙතා එකට තමයි රායි දෙස්කා එකතු වෙන්නේ. නනියෝ තබෙතරයි දෙස්කා මොනවා කෑවොත්ද හොඳ? හෙම්බිරිස්සාව තියෙන වෙලාවට. මොනවා කෑවොත්ද හොඳ? කසෙනො තොකි නනියෝ තබෙතරයි දෙස්කා මොනවා කෑවොත් හොඳයිද? මට ජපන් භාෂාව තේරෙන්නේ නැහැ. මොනා කළොත් හොඳයිද? කොහොමද කියන්නේ? නිහොන්ගෝගා වකරනයින් දෙස්ගා ජපන් භාෂාව තේරෙන්නේ නැහැ. නිහොන්ගෝගා වකරනයින් දෙස්ගා මොනවා කළොත් හොඳයිද? මොනවා කියලා කියද්දි දෝ නේ කොහොම මොනවා ඔය වගේ ඒවට පාවිච්චි කරන්නේ දෝ කියන එකනේ. දෝ කරනවට අපි ශිමස් කියනවා. ශිමස් එකේ තා ෆෝම් එක ළමයි ශිතා නේ ඒකට තමයි රායි දෙස්කා එකතු වෙන්නේ. එතකොට දෝෂිතරයි දෙස්කා මොනවා කළොත් හොඳයිද? නිහොන්ගෝගා වකරනයින් දෙස්ගා දෝෂිතරයි දෙස්කා ජපන් භාෂාව තේරෙන්නේ නැහැ මොනවා කරොත් හොඳයිද?
උපදෙසක් බලාපොරොත්තුවෙන් කරනු ලබන විමසීමකදී තමයි තරා ඊදෙස් භාවිතා වෙන්නේ. තරා ඊදෙස් ක නේ කොහොම කළොත් හොඳයිද කියන අයිඩියා එක තමයි ළමයි මේකේ ඇතුලේ තියෙන්නේ. හරි. ළමයි 26 වෙනි පාඩමේ තියෙන තියරි කොටස් ටික ඔච්චරයි. උන්දෙස් දෝෂ්තේ උන්දෙස්කා උන්දෙස්ගා තේිත දකිමසෙන්කා සහ තරයි දෙස්කා කියන කොටස් ටික තමයි 26 වෙනි පාඩමේ තියෙන්නේ. හරි. එතකොට ඔක්කොම ටික අපි කතා කරා. ඊළඟට ළමයි 27 වෙනි පාඩම තමයි අපි ඊළඟ දවසේ කතා කරන්නේ. ඒ කියන්නේ ලබන සිකුරාදා. සිකුරාදා තමයි ආයේ ක්ලාස් තියෙන්නේ. එතකොට සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා. ඔන්න ඔය කියන දවස් 4ම එක දිගට ක්ලාස් තියෙනවා. හැම සතියකම. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා. හරිද? එතකොට අපි 27 වෙනි පාඩම ඊළඟ දවසේ සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරනවා. හරි. සුපුරුදු පරිදි සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරනවා. හරි. එතකොට අද දවසේ තව අපිට ඉතුරු වෙලා තියෙනවා ළමයි කන්ජි. කන්ජි 10ක් අපි මතක් කරනවානේ. මට ඊයේත් ළමයි මැසේජ් දාලා තිබ්බා සෙන්සෙක් කන්ජි පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ස්පීඩ් වැඩි. ළමයි මම අදත් ඔයාලට මතක් කරනවා මම කන්ජි උගන්වන්නේ නැහැ. මට කන්ජි මෙහෙම උගන්වන්න බෑ. කන්ජි ලියලා වයිට් බෝඩ් එක ලියලා එහෙම උගන්වන්න ඕන. ඒක නිසා මට කන්ජි මෙහෙම උගන්වන්න බෑ. මම කන්ජි මතක් කරනවා විතරයි. ඒ කියන්නේ මේවා තමයි ඔයාලට තියෙන කන්ජි කියලා පොඩ්ඩක් මතක් කරනවා විතරයි. ඔයාලගේ අතේ තමයි තියෙන්නේ ක්ලාස් එක ඉවරුනහම මේ කන්ජි 10 බලලා දැන් දවසට කන්ජි 10ක් බලනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි නේද? දැන් ඔයාලා කොහොමත් පාඩම් කරන්න ඕන ළමයිනේ. ඒතර ඊයේ දීපු කන්ජි 10 ඊයෙන් බැලුවා නම් අද මේ වෙනකොට ඔයාලට කන්ජි 10ක් පුළුවන්. දැන් අද කන්ජි 10 අදම බැලුවොත් හෙට වෙනකොට ඔයාලට කන්ජි 20ක් පුළුවන්. එක්සෑම් එකට දවස් 28ක් තියෙනවා. දවස් 20න් ඔයාලට කන්ජි 200 කවර් කරන්නත් පුළුවන්. එතකොට දවස ගානේ දෙන කන්ජි ටික දැන් ඊයේ අදයි දීපු කන්ජි ටික සිකුරාදා වෙනකන් තියෙනවා ඔයාලට රෙන්ෂූ කරන්න. ඒක නිසා ඒ ටික රෙන්ෂූ කරන්න දවස ගානේ දෙන කන්ජි ටික. ඒ කියන්නේ කන්ජි ළමයි කොටලා පොවන්න බෑ. ඇත්තම කතාව. පාඩම් කරලා ලියලා මතක තියාගන්න තමයි ඕන. කියන්නේ ඒක තමන් විසින් මතක තියාගත යුතු දෙයක්. හරි. ඒක නිසා මම අදත් කන්ජි ටික මතක් කරනවා. අද දවසේ අපිට තියෙන කන්ජි ටික. හරි. විශේෂණ පද ආශ්‍රිත කන්ජි ටිකක් තමයි ළමයි අද තියෙන්නේ. පළවෙනි කන්ජිය අකරුයි කන්ජිය. අකරුයි. හක්කිරි කියලා කියනකොටත් මේක තේරුම හක්කිරි කියන තේරුමක් දෙනවා. හක්කිරි කියන ළමයි අර පැහැදිලි කියන තේරුම. අකරුයි කියලා කියන්නේ දීප්තිමත් නේ. අකරුයි. දීප්තිමත් කන්ජිය තමයි මේක. හරි. එතකොට මේ කියන තව යොමි කතා එහෙකුත් තියෙනවා අකරුයි වලට අමතරව බලන්න වචන තියෙනවා මේක හා සම්බන්ධව N4 වලදී භාවිතා වෙන වචන නේද මෙන්න මේ කන්ජිය හා සම්බන්ධව ඔයාලට ඉගෙන ගන්න තියෙන වචන ටික ඔක්කොම මෙතන පල්ලෙහෙන් තියෙනවා ওই වචන වලට පිටින් එන්නේ නැහැ ළමයි ඒක නිසා ඔයාලා එක්සෑම් එකට කලින් දැන් ඊයේ දීපු කන්ජි 10 තියෙන වචන ටික ඔක්කොම පාඩම් කරගත්තා නම් මතක තියාගත්තා නම් අද දෙන කන්ජි 10 තියෙන වචන ටිකත් ඔක්කොම මතක තියාගත්තා නම් කන්ජි සම්බන්ධව ඔයාලා බය වෙන්න ඕනේ නැහැ. මොකද එක්සෑම් එකට එන කන්ජි ටික ඔක්කොම දීලානේ තියෙන්නේ. ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඒ ටික බලා ගන්න වැඩි. හරි. බලන්න අකරුයි. අකරුයි දීප්තිමත්. පොඩක් ඉන්න ළමයි. හරි ඊළඟට තියෙනවා අකරුයි කන්ජය දීප්තිමත් කියලා කියද්දී අපි මේ කන්ජය පාවිච්චි කරනවා ඊළඟට අෂ්ට කියලා කියද්දිත් අපි මේ කන්ජය පාවිච්චි කරනවා දීප්තිමත් ඉර කියනවා වගේනේ හෙට කියලා කියන්නේ ඉරට මේ නිචි කන්ජය තියෙනවා අපිට අෂ්ට කියලා කියද්දිත් මේ කන්ජය පාවිච්චි කරනවා ඊළඟට සෙත්සුමේ කියලා කියන ළමයි හඳුන්වා දී එක්ස්ප්ලেইন කරනවා කියලා අපි කියන්නේ හඳුන්වා දෙනවා වගේ එකක් නේද? එතකොට සෙත්සුමේ කියද්දිත් මෙන්න මේ කන්ජය ඉස්සරහට එන්න තියෙනවා ඔයාලට. දැම්ම පාඩම් කරගත්තොත් මේක 20 වෙනි පාඩමේ තියෙන්නේ. දැම්ම පාඩම් කරගත්තොත් ළමයි 20 වෙනි පාඩමේදී ආ මම මේ කන්ජය මේ වෙනකොටත් දන්නවනේ කියන එක ඔළුවට එනවා. හරිද? ඒතර දෙපාරක් අහුවෙනවා ඒවා. එතකොට ඒවා අමතක වෙන්නේ නැහැ ආයේ. එතකොට
සෙත්සුමේ කියද්දිත් අපිට මේ කංජේ පාවිච්චි වෙන මේ කියන යොමි කතා එකෙන් නේ. හරි ඊළඟට හත්සුමේ කියලා කියන ළමයි නව නිපැයුම් නව නිපැයුම් කියන තේරුමෙන් අපිට හත්සුමේ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හත්සු කියන මෙන්න මේ කංජියත් 17 වෙනි පාඩමේදී හම්බෙනවා. ඉස්සරහට හම්බෙනවා ඔයාලට හොඳේ. හරි. හත්සුමේ නව නිපැයුම්. හරි ඊළඟට කුරයි. කුරයි කියන ළමයි අඳුරුයි කියන එකනේ. අඳුරුයි කියන එකට පාවිච්චි කරන කංජිය තමයි මෙන්න මේක කුරයි. අන් කියලා ඉවර වෙලා තව යොමි කතා හේකුත් තියෙනවා කුරයි වලට අමතරව. කුරයි කියලා කියන්නේ එතකොට අඳුරුයි කියන එක කුරයි. ඊළඟට අංගෝ කියලා කියන ළමයි සීක්‍රට් කෝඩ්. ඒ කියන්නේ පින් නම්බර්ස් එහෙම ළමයි බැංක් කාඩ් වල එහෙම පින් නම්බර්ස් ගන්න. අන්න ඒ වගේ. අංගෝ කියලා අපි ඒකට කියනවා. සීක්‍රට් කෝඩ්. අංගෝ. ගෝ කියන එකත් ළමයි 16 වෙනි පාඩමේදී හම්බෙනවා. එතකොට කුරයි කියන එක පාවිච්චි වෙන්නේ මෙන්න මේ වචන දෙකේදී තමයි N4 වලදී. එතකොට දැන් මේ වචන දෙක පාඩම් තියාගත්තොත් ආවොත් එහෙම එන්නේ මේ වචන දෙකනේ මේ කංජේ. එතකොට දෙකයිනේ තියෙන මේ දෙක පාඩම් කරගත්තොත් එතකොට ඔයාලට දැකපු ගමන් මතක් වෙනවා. ඒක නිසා මේ වචන හොඳට පාඩම් කරගන්න. කංජේ විතරක් ලියලා නිකන් ඉන්න එපා ළමයි. මෙතන මේ තියෙන පල්ලෙහා තියෙන වචන ටික පාඩම් කරගන්න. ලියලා හරි පාඩම් කරගන්න. හරි ඊළඟට යමු. තෝයි. තෝයි කියලා කියන ළමයි දුරයි කියන එකට. තෝයි කියලා කියන ළමයි දුරයි කියන එකට. දුරයි. ඈතයි දුරයි කියලා කියන්නේ අපි ඒකට. එතකොට තෝයි කියන එකත් ළමයි n කියලා තව යොමි කතා එකක් තියෙනවා. කියවන විදිහක් තියෙනවා. එතකොට තෝයි දුරයි. මේ තියෙන අනිත් යොමි කතා එක එන්සොකු කියලා කියන ළමයි ශ්‍රේෂ්ඨ චාරිකාව කියන වගේ අයිඩියා එකකින් පාවිච්චි කරන්නේ එන්සොකු කියන එක. n මෙතනදී කියවෙන්නේ මේක n කියලා. හරි. මෙතනත් වචන දෙකයි තියෙන්නේ. පාඩම් කරගන්න. හරි ඊළඟට බලන්න. චිකයි කියන ළමයි ළඟයි කියන එක. ළඟයි කියන එක තමයි චිකයි කියන්නේ. කින් කියලා තව යොමි කතා එකක් තියෙනවා. බලන්න. චිකයි කියන්නේ ළඟයි කියන එක, ළඟ කියන එක. ඊළඟට කින්ජෝ කියලා කියන ළමයි අසල්වැසියා. නේ අසල්වාසියෝ කියන එක. neighborhood කියන ඒ තේරුම් වලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සයිකින් කියන්නේ recently මෑතකදී කියන අයිඩියා එකකින් පාවිච්චි කරන සයිකින් වලදීත් අපිට මෙන්න මේ කියන කංජිය චිකයි කංජිය පාවිච්චි වෙනවා. හරි. දැන් මෙන්න මේ කංජිය උඩින් සයි කියලා එකක් දාලා තියෙනවා නේද? එතකොට මේක N4 වලට අදාළ කංජියක් නෙමෙයි. N4 වලට අදාළයි නම් පාඩමේ අංකේ තමයි දාලා තියෙන්නේ. මෙන්න මේක N4 වලට අදාළ නැහැ. ඒ කියන්නේ එක්ක N3 N2 ඒ වගේ අවස්ථාවලදී පාවිච්චි වෙනවා ඇත්තේ. ඒක නිසා තමයි මේක සයි කියලා දාලා දෙන්නේ. එතකොට ඔයාලට එක්සෑම් එකට මෙහෙම එකක් ආවත් මේ විදිහට සයි කියලා උඩින් දෙනවා. ඒ වගේ ඒවා ලියන විදිය පුරුදු වෙවි ඉන්න ඕනේ නැහැ එතකොට. අර ඉලක්කමක් දාලා තියෙනවා නම් ඒවා ඉස්සරහට N4 වලදී හම්බ වෙනවා. මේ පාඩමේදී හම්බ වෙනවා කියන එක තමයි ඉලක්කමකින් දාලා තියෙන්නේ. ඒ වගේ ඒවා පාඩම් කරගන්න. ඒවා N4 වලට තියෙනවනේ. දැන් මේ වගේ ඒවා N4 වලට නැහැ. ඒවා අතෑරියට කමක් නැහැ. හරි. අපි යමු ඊළඟ එකට. ඊළඟට තියෙනවා සුයෝයි කියන එක. සුයෝයි කියලා කියලම ශක්තිමත් කියන එක. ශක්තිමත් කියන එක තමයි සුයෝයි කියලා කියන්නේ. යොමි කතා එකක් තියෙනවා කියෝ කියලානේ. කියෝ කියලා යොමි කතා එකක් තව තියෙනවා. සුයෝයි ශක්තිමත්. බෙන්කියෝ සුරු කියලා කියද්දී මෙන්න මේ තියෙන බෙන්කියෝ කියද්දී බෙන් කියද්දී තියෙන කංජ 18 වෙනි පාඩමේදී හම්බ වෙනවා. කියෝ කියලා කියද්දී මෙන්න මේ යොමි කතා එකෙන් කියෝ කියලා කියද්දී මෙන්න මේ කංජය තමයි පාවිච්චි වෙන්නේ. එතකොට බෙන්කියෝ සුරු ස්ටඩි කරනවා පාඩම් කරනවා කියන අයිඩියා එකනේ බෙන්කියෝ සුරු ස්ටඩි කරනවා. ඊළඟට කියෝෆු කියලා කියන ළමයි ලොකු තද සුළඟ කියලා කියන්නේ අපි අන්න ඒකට තමයි පාවිච්චි කරන්නේ. ෆු කියන එකත් ළමයි 7 වෙනි පාඩමේදී හම්බ වෙනවා. ඒක නිසා ඒකත් පාඩම් කරන්න. හරි. ඊළඟ එකට යමු. යොයි කියන්නේ දුර්වලයි කියන එක. යොයි. ජකු කියලා තව යොමි කතා එකක් තියෙනවා. යොයි දුර්වලයි කියන එකනේ.
දුර්වලයි. ඊළඟට කියෝජකු. කියෝජකු කියලා කියන ළමයි මෙන්න මේ ස්ට්‍රෝං kanjiයයි. ඒ කියන්නේ සුයොයි kanjiයයි යොයි kanjiයයි එකට ලියපුවාමනේ. සුයොයි kanjiයයි යොයි kanjiයයි එකට ලියපුවම අපි ඒක උච්චාරණය කරනවා කියෝජකු. කියෝජකු කියලා. කියෝජකු කියලා කියන ළමයි ශක්තිමත් සහ දුර්වල කියන අයිඩියා එක. ඒ දෙක එක ළඟ ලියපුවාම ඒක තමයි එන්නේ. ශක්තිමත් දුර්වලයි කියන අයිඩියා එක. ශක්තිමත් සහ දුර්වල. කියෝජකු. හරි. ඊළඟට බලන්න ලේසි ළමයි වචන දෙක තුන තමයි තියෙන්නේ සාමාන්‍ය එක kanjiයකට. ඒක නිසා අර මේක වැඩි හිතන්න කම්මැලි වෙන්නේ නැතුවනේ පොඩ්ඩක් ඒ ටික බලන්න. හරි. මම kanji උගන්වන්නේ නැහනේ ඇත්තටම මතක් කරනවා විතරයිනේ. ඒක නිසා ඔයාලා පොඩ්ඩක් ඒක උනන්දුවෙන් බලන්න. kanji ක්ලාස් එකක් නෙමෙයි ළමයි මේක ඇත්තටම. ඒක නිසා මම අර කමක් නැහැ පොඩ්ඩක් මතක් කරමු කියලා හිතලා තමයි මේ ටිකක් දැම්මේ. හරි. බලන්න ඊළඟට ඔමොයි. ඔමොයි කියලා කියන ළමයි බරයි කියන එක. ඔමොයි. බලන්න ජු කියලා තවත් යොමි කතා හේකුත් තියෙනවා. හරි. ඔමොයි කියන්නේ බරයි කියන එක. ඊළඟට තියෙනවා ජූදයිනා. ජූදයිනා කියලා කියන ළමයි important වැදගත් කියන එක. ජූදයිනා. මේ දැන් ළමයි මුකුත්ම දාලා නැත්තේ. මෙතන නම් අවුලක් නැහැ. kanjiයක මොකක් හරි එකක් දාලා නැත්නම් ඒක N5 kanjiයක්. ඒ කියන්නේ හිතන්න kanjiයක් තියෙනවා. ඒකේ ඉලක්කමක් දාලත් නැහැ. ඒක තේරුමක් දාලත් නැත්නම් ඒක N5 kanjiයක්. ඒක ඔයාලා මේ වෙනකොට දන්න kanjiයක් ඉඳ තමයි ඒක මොකුත් දාලා නැත්තේ. මෙතන නම් මේකනේ තියෙන්නේ. හරිද? මේ මෙන්න මේක බලන්නකෝ මේ. දයි. ඕකී kanjiය. මේකේ දැන් ඉලක්කමක් දාලත් නැහැ මේකේ උඩින් ලියලත් නැහැ කියවන විදිහ. ඇයි මේක N5 kanjiයක් මේ වෙනකොට ඔයාලා මේක දන්න. ඒක නිසා තමයි මොකුත් දාලා නැත්තේ. ඒක කියවන විදිහ ඔයාලා දැනගෙන ඉන්න. හරි. එතකොට ජූදයිනා. ඊළඟට තියෙනවා තයිජු. හරි. තයිජු කියලානේ. තයිජු කියලා කියන ළමයි මේ ශරීර ස්කන්ධය පොඩ්ඩක් ඉන්න ළමයි. හරි. එතකොට ළමයි මෙතන මේ කතා කරපේදී තයිජු කියලා කියන්නේ බොඩි වේට් එක එහෙමත් නැත්නම් ශරීර ස්කන්ධය. හරි. බලන්න අපි යමු ඊළඟකට. හරි. ඊළඟට කරුයි. කරුයි කියන්නේ එළියයි කියන එක. කරුයි කියන්නේ එළියයි කියන එක. ඒක අපේ K කියලා ඉවර වෙලා තව යොමි කතා එකක් තියෙනවානේ. K. යොමි කතා එකක් තියෙනවා. ඊළඟ බලන්න මොනවද තියෙන වචන කියලා. කරුයි කියලා කියන්නේ එළියයි කියන එක. ලයිට් එළියයි. සහ සැහැල්ලුයි කියන තේරුමක් තියෙනවා මේකේ. හොඳේ. ඊළඟට කේෂොකු. කේෂොකු කියලා කියන්නේ ළමයි ස්නැක්ස් වලට. අර සැහැල්ලු ආහාර වලට අපි ස්නැක්ස් කියලා කියන්නේ. ඒතර සැහැල්ලුයි කියන අයිඩියා එකක් තියෙනවා. එළියයි කියන අයිඩියා එකට වඩා ළමයි අතර මෙතන තියෙන්නේ සැහැල්ලුයි කියන අයිඩියා එක. අපි යන් ඊළඟ එකට. ෆුතොයි කියලා කියන්නේ ළමයි මහතයි කියන එක. ෆුතොයි මහතයි. තයි කියලා තවත් යොමි කතා එකක් තියෙනවා. ෆුතොයි කියන්නේ මහතයි. ඊළඟට තව වචනයක් තියෙනවා තයියෝ කියන්නේ ළමයි ඉරට. ඉරට තමයි තයියෝ කියලා කියන්නේ. හරි. ඒතර අද දවසේ අවසාන kanjiය හොසොයි කියන්නේ ළමයි කෙට්ටුයි කියන වගේ අයිඩියා එකකින් පාවිච්චි කරන වචනයක්. කෙට්ටුයි හොසොයි. එතකොට ඊළඟට කොමකයි කියලා කියන්නේ ළමයි සිංහල වචනයක්. කොමකයි කියන්නේ සිංහල වචනයක්. දැන් අපි සල්ලි එහෙම ගත්තම ළමයි මාරු සල්ලි කියන්නේ. කොමකයි කන්නේ කියලා කියනවා මාරු සල්ලි වලට කොමකයි. ඒතර මට ඒකට සිංහල වචනයක් වෙන දෙන්න තේරෙන්නේ නැහැ. කොමකයි කියලා කියද්දි
පොඩ්ඩක් ඉන්න සිංහල වචනයක් බලන්න ළමයි. ළමයි Google එකේවත් ඒකට සිංහල වචනයක් එන්නේ Google එකෙත් එන්නේ හොඳයි කියලා. කොමකයි කියද්දි. ෆයින් කියන්නේ මෙතන ෆයින් කියන එක තමයි ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. කොමකයි කියන එක පාවිච්චි කරනවා අපි ගොඩක්ම අර මම අහලා තියෙන ජපානයේ ඇතුලේ කොමකයි කියන එක වැඩිපුරම සල්ලි පාවිච්චි කරද්දි මාරු සල්ලි වලට කොමකයි ඔකනේ කියලා කියනවා. හරි. ඊළඟට සයිකු අවසාන එක සයිකු සෙන්සේ මේ කොමකයි කියන්නේ කුඩා කොටස් කියන එක නේද? කොමකයි කියන එක කුඩා කොටස්. ඔව් එහෙම ගන්නත් පුළුවන්. දැන් කොමකයි ඔකනේ කියලා ගත්තාම මේ මාරු සල්ලි කියන එකේ තේරුමක් තියෙනවනේ. ලොකු සල්ලි නෙමෙයි පොඩි සල්ලි කුඩා කොටස් කියන වගේ අයිඩියා එකක් නේද? ඔව් අන්න එහෙම තේරුමක් අපිට සිංහලෙන් දෙන්න පුළුවන්. ඒ වචනේ ගැලපෙනවා කියලා හිතෙනවා මටත්. සිංහල වචනයකට. හරි. හරි ඒ වචනේ ගැලපෙනවා ළමයි කොමකයි කියන එකට. කුඩා කොටස් කියන එක. හරි. Google එකේවත් දෙන්නේ නැහැ ළමයි ඒකට හරියම සිංහල වචනයක්. හරි. එතකොට හරි මං ආයෙමත් බැලුවේ දෙනවද කියලා හරි මං වචනයක් නෑ ළමයි. හරි. ඒකට ගැලපෙන්නම කුඩා කොටස් ඒක ගැලපෙනවා. දැන් සල්ලි වල වුණත් කුඩා කොටස් එකට එකනේ කුඩා කොටස් නේ ළමයි මාරු සල්ලි කියලා කියන්නේ. හරි. ඒක නිසා ඒ වචනේ අපි ගමු. ඊළඟට තියෙනවා සයිකු. සයිකු කියලා කියන්නේ ළමයි ක්‍රාෆ්ට්මෑන්ෂිප්. ඒක ළමයි නිකන් ශිල්පීය ඔන්න සිංහල වචන දෙන්න ගියපම තමයි පිස්සු හැදෙන්නේ. ශිල්පීය හැකියාව වගේ දැන් මොකක් හරි දෙයකටනේ ක්‍රාෆ්ටිං කියලා කියන්නේ මම හදන දේවල් නිකන් අත්පැඩ අනම්මනම් වල ශිල්පීය හැකියාව කියලා එකක් තියෙන්නේ නේ. අන්න ඒකට තමයි අපි සයිකු කියලා කියන්නේ. දැන් කෙනෙක්ට චිත්‍ර අඳිනකට තියෙන ශිල්පීය හැකියාව නේ නැත්තම් අත්කම් නිර්මාණ කරන්න තියෙන ශිල්පීය හැකියාව. අන්න ඒ වගේ එකකට තමයි අපි සයිකු කියලා කියන්නේ. හරි. සිංහල වචන දෙන්න හරි අමාරුයි ළමයි. ඒවා ලේසි අපි සිංහලෙන් වචන හොයනට වඩා ජපන් වලින්ම මතක තියාගන්න එක. ඒක ඊට වඩා ලේසි. හරි. එතකොට ওই ටික තමයි ළමයි අද කතා කරන්න තියෙන කන්ජි 10. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කියන වචන නේ කන්ජිය මතක තියාගත්ත ඊට අදාළ N4 වලට තියෙන කන්ජි ටික මේ වචන ටික මතක තියාගත්තා. ඕක තමයි කරන්න තියෙන වැඩේ. දැන් ඔයාලට මේ හදිස්සියේ මේ තියෙන මාසය ඇතුළත කන්ජි එක්ක මොට්ටු වෙවි ඉන්න බෑනේ. ඒක නිසා දැන් ඊයේ ඉඳන් අද වෙනකන් දීලා තියෙන කන්ජි වල තියෙන වචන ටික කොලයක ලියා ගන්න ළමයි. මම මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ කන්ජි ටිකට අග්ගාලා මතක තියාගන්න. වචන ටික හිරංගන වලින් කොලයක ලියා ගන්න. ලියලා හැමදාම මේ හිරංගන වලට ඉස්සරහින් කන්ජි ටික ලියලා යන්න. අද ලියපු කොලේම හෙටත් ආපහු ඒ කියන්නේ ඒ වචන ටිකම ආපහු හෙටත් ලියන්න. හිරංගන වලින් ලියා ගන්න පොත බලන්න නැතුව කන්ජි වලින් ලියන්න. දවසට දෙපාරක් තුන් පාරක් කරන්නකො කන්ජි ටික නිකම්ම මතක ඉන්න. වචන ටිකත් එක්ක ඊට අදාළ කන්ජි ටික. තේරුණාද? ඔයාලා කොලයක් අරගෙන හිරංගන වලින් ලියා ගන්න තියෙන වචන ඔක්කොම එක පිළිවෙලට ලියන්නත් එපා ළමයිනේ. මාරු කර කර ලියන්න. ඒ කියන්නේ නැත්නම් ඔයාලට ඔක පිළිවෙලට මතක හිටිනවා. නේ? දැන් අකරුයි කියන එක ලියා ගත්තා නම් ඊට පස්සේ ලියා ගන්න මේකෙන් වචනයක්. කුරයි කියලා. ඊට පස්සේ ආයෙ ලියා ගන්න අෂ්ටා කියලා. එහෙම මාරු කර කර හිරංගන වලින් ලිස්ට් එක ලියා ගන්න. ලියාගෙන පොත බලන්න නැතුව ඒකට අදාළ කන්ජි වලින් ලියන්න බලන්න. අමතක වෙනවා බල බල ලියන්න. ටික දවසක් යනකොට නිකම්ම මතක හිටිනවා. හරි. ඒක තමයි දැනට කරන්න තියෙන හොඳම විදිහ කන්ජි ටික ටක් ටක් ගාලා මතක තියාගන්න. දවස ගානේ ලියන්න ළමයි. ඒ කියන්නේ දැනට ඔයාලට තියෙන වචන 50ක් තියෙනවා කියන්නකෝ. ඒ වචන 50 සිකුරාදා වෙනකම් දවසට එකපාරක් කරලා ලියන්න. ඊට පස්සේ සිකුරාදාට තව 10ක් එකතු වෙනවනේ. තව වචන ලිස්ට් එකක් එකතු වෙනවනේ. ඊට පස්සේ ඒ වචන ලිස්ට් එකත් එකතු කරන්න. ඒකල හැමදාම ලියන්න. මාසයක් තියෙනවනේ මාසෙම ලියන්නකො වතුර වගේ මතක හිටිනවා ඉතින් ඒක. හරි. එතකොට ළමයි අද දවසට ඔච්චරයි කතා.
මොකක්ද උනේ? හරි. අද දවසට ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඔයාලට ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න නැත්නම් අපිට අද පන්ති ඉවර කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලිස්ටින් මේ ප්‍රැක්ටිස් කරන්න අපි තනියම YouTube එකෙන් කරන්න වෙනවනේ. ලිස්නින් මම අවසානයේ පේපර් එක ෆුල් පේපර්ස් කරන දවස් දෙකේ ලිස්නින් පොඩ්ඩක් කරනවා. ඒ හැරෙන්න ක්ලාස් එක දවස් මේ සාමාන්‍ය තියරි කරන ක්ලාස් එක නම් ලිස්නින් කරන්නේ නැහැ. හරි සර්. ෆුල් පේපර්ස් කරනවානේ අපි අවසාන දවස් දෙකේ ඒ දවස් දෙකේ නම් කරනවා. ආහා. හ්ම්. හරි එතකන් පොඩ්ඩක් YouTube තමයි බලන්න වෙන්නේ. YouTube එකේ තියෙනවා හොඳයි. චුට්ටක් බලන්න. හරි. තව ප්‍රශ්න තියෙනවද? හරි. ප්‍රශ්න නැත්නම් අපි අද ක්ලාස් එක ඉවර කරමු ළමයි. අදත් සම්බන්ධ වුණාට එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි. අරිගාතෝ ගොසයිමස්. අපි ආයෙ සිකුරාදා තමයි හම්බෙන්නේ. මම විස්තර ටික group එකට දාන්නම්. ඔයාලා group එකෙන් බලන්න. එහෙනම් අපි ආයෙ සිකුරාදාට හම්බෙමු. කට්ටියටම අරිගාතෝ ගොසයිමස්ත. හයි. ඔත්ස්කාරි සමාදේශත. හයි. ඔයාලට ලීව් වෙන්න පුළුවන් ළමයි. හයි අරිගාතෝ ගොසයිමස්. ලීව් වෙන්න පුළුවන් ඔයාලට. මම රෙකෝඩින් සහ නෝට් දාන්නම් group එකට තව ටිකකින්.